ලෝකෙටම පේන්න ලෝකෙටම කතා කරන මේ මොහොතේදී ආදරණීය ලෙස ආමන්ත්‍රණය කරන මේ මොහොතේදී අපි බලාපොරොත්තු වෙනවා සෑම සියලු දෙනාගේම හදවත් එකින් එකට අත්වැල් බැඳගෙන මේ සොඳුරු මොහොතට ගමන් කරන්නට. ඉතින් ඒක නිසාවෙන් ඔබගේ වගකීම අපේ බලාපොරොත්තු වෙනවා වගකීමක් හැටියට ඉටු කරයි කියලා. කස්සප පුරණ හඬ දිගින් දිගටම ඇසෙනවා. පරිශ්‍රය තුලදී ඔබේ දායකත්වය අපිට නිරන්තරයෙන්ම ලබා දෙන්න. මම හිතන්නේ නැටුම් කණ්ඩායම් 50කට වැඩි පිරිසක් මේ වෙනකොට අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා මේ පෙරහැර ලස්සන කරන්නට. ඉතින් ඒක නිසාවෙන් ශේෂ්ත්‍රය තුල ප්‍රවීණයන් දක්ෂිණ සහ ජනාධිපති සම්මානලාභීන් නොයෙකුත් ශේෂ්ත්‍රවල ඒ නියලිලා ඉන්න ඒ නැටුම් කණ්ඩායම තමයි අපිත් එක්ක රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබපු නැටුම් කණ්ඩායම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නේ මේ වැඩසටහන ලස්සන කරන්නට. ඉතින් ඒක නිසා පුරා වසර 7ක් තිස්සේ බොහොම ලස්සනට සීරුවට මාරුවට කරගෙන යන මේ වැඩේ තවත් සාර්ථක කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ හංගම පුරවරේ ඉඳලා ඔබට ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම දකින්න පුළුවන් විදිහට ඔබ නිර්මාණය කළ දෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා ඉන්දික වීඩියෝ ආයතනය අපි මේ අවස්ථාවේදී මතක් කර සිටින්නට ඕන. මුළු ලෝකෙටම පේන්න තමයි ඔන්න මේ වැඩසටහන දියත් කරන්නේ. ඉතින් අපි ආදරයෙන් ගෞරවයෙන් ඔබ සෑම සියලු දෙනාටම ආරාධනා කරා එන්න මේ පරිශ්‍රයට. මේ පරිශ්‍රය ඊටමත් පින්වන්ත පරිශ්‍රයක්. අහංගම ආදරණීය ජනතාවක් ජීවත් වෙන අහංගම ඊටමත් වටිනා කියන ආදරණීය රත්තරන් පිරිසක් ජීවත් වෙන පිරිසක් තමයි මේ හංගම පුරවරේ ඉන්නේ. ඉතින් ඒක නිසා වෙන්න අපි ඔබට ආරාධනා කරනවා මේ පරිශ්‍රයට එන්න මේ ලස්සන වැඩසටහන නරඹන්න කියලා. ඉතින් ඒක නිසා මුතු මම හිතන්නේ වැඩසටහන අපි හවස ඉඳලම මේ වෙනකොටත් ඔබට සමීප කරන්නට ඒ වැඩසටහනේ තියෙන අර්ථය මුළු ලෝකෙටම කියා පාන්නට අපේ සංස්කෘතික ප්‍රෞಢ ඉතිහාසයත් එක්ක බැඳිච්ච මේ ආදරණීය රත්තරන් හදවත් තියෙන මේ ලාංකීය ප්‍රෞಢ ඉතිහාසයේ අභිමානය ලෝට ගෙනියන සුන්දර අවස්ථාවකට තමයි මේ අප මුණ ගැහිලා ඉන්නේ. ඉතින් ඒක නිසා අපි ඔබට ආරාධනා කර පරිදිම ඔබ අපිත් එක්ක අත්වල බැඳගත්තා. අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ඒ සෑම සියලු දෙනාටම. දැන් ළඟ වෙනවා පෙරහැර ඔබට බලා ගන්නට පුළුවන්. ඉස්සෙල්ලම ආවා අපේ මල් සයිකල් ටික. ඊට පස්සේ දැන් මේ වෙනකොට අපිට ඇහෙන්න ලැබෙනවා මේ හඬ ඇසෙන මානේ අපි ඉන්නේ කසප පුරන හඬ ඉතාමත් ලස්සනට අලංකාරව මේ වෙනකොට අහංගම සිසාරා මේ වෙද්දී අපිට දැක බලා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා අපි ඔබට මතක් කර සිටියා නර්තන කණ්ඩායම් 50කට වැඩි පිරිසක් මේ වෙනකොට නර්තනයේ යෙදෙන සදාතුක කරුණ වහන්සේ රැගත් ඒ මහා පෙරහැර මෙන්න ඔබ ගම පරිශ්‍රයටයි ප්‍රවිෂ්ඨ වන්නේ. ඉතින් ඒක නිසා අපි ඔබට පුංචි මතක් කිරීමක් කරා දැන් මේ කිට්ටුව වෙනවා කියලා. සමහර වෙලාවල් වලට ඔබට අසිරිතාවයකටපත් වෙන්නට ඇති. මොකද ඇත්තු 5 දෙනෙක් මෙතන පාලනය කරනවා කියන එක ඒක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. හරි අමාරු කටයුත්තක්. ඉතින් ඒක නිසා මේ සියලුම ඇත්තුත් එක්ක මේ ගමන යනකොට ඊටමත් සීරුවෙන් මාරුවෙන් යන්නට ඕන. සංස්කෘතික අංග රසක් සංස්කෘතික අංග 50කට වැඩි ප්‍රමාණයක් තියෙන නිසාවෙන් අපි බොහොම සීරුවට මේ වැඩේ කරන්න ඕන. ඉතින් ඒක නිසා හැමෝටම දර්ශනීය වෙන විදිහට මේ පැතිකඩවල් වලින් සියලුම පැතිකඩවල් වලින් අපි ඔබව සමීප කරගන්නට කටයුතු කරනවා. ඉතින් ඒක නිසාවෙන් අපි ආදරණීය ගුණය අයියා උදේ ඉඳලා මහන්සි වෙලා මේ වෙනකොට ඔහුගේ රාජකාරිය නිමා කරන්නටයි ඔහු සැරසෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඔබට දැන් සමීප කරනවා ඒ ලස්සන දර්ශනීය පෙරහැර මෙන්න මේ විදිහට. මුලින්ම එන්නේ මුතු කොඩි ටික තමයි එන්නේ. කොඩි ටික මේ වෙනකොට මම හිතන්නේ අපේ ඉදිරියට ගමන් කරනවා. ඉතින් ලස්සනවත් වර්ණවත් ඒ ශ්‍රී ලාංකීය අභිමානය ලොවට විදහාපාන සිංහ දජය සමගින් ඔන්න පෙරට කොට ගත්ත ඒ ආදරණීය පිරිසක් සදහවත් බෞද්ධ පිරිසක් මේ වෙනකොට මේ අහංගමට ඔන්න පාතබල තිබෙන්නේ. මේ පින්වන්ත භූමිය තව ස්වල්ප මොහොතකින් සදහතුක කරඬු වහන්සේ ස්පර්ශ කරනවා. ඔබට පුළුවන් දැක බලා ගන්නට වන්දනා කර ගන්නට ඔන්න ඔබට හොඳම අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා වෙන අපි ඔබට ආරාධනා කරන්නේ මේ පරිශ්‍රයට එන්න. මේ පරිශ්‍රයට ඇවිල්ලා සජීවීව මේ වෙනකොට මුළු ලෝකෙටම පේන්න ඒන්දික වීඩියෝ ආයතනය සදී පැහැදී ඉන්නවා. ඔවුන්ගේ කටයුත්ත බොහොම සාර්ථකව කරනවා අපි දැක්කා. ඉතින් ඒක නිසා වෙන්න අපි නිරන්තරයෙන් මතක් කරන්නට ඕන මේ ශබ්ද විකාශන යන්ත්‍රය ඉදිරිපිට ඉන්න සියලු දෙනාම ඔබගේ ආරක්ෂාව නිරන්තරයෙන්ම ඔබ රැක බලා ගන්න. විශාල පිරිසක් මේ මාර්ගයේ ගමන් කරනවා. තව ස්වල්ප මොහොතකින්
අතුරු සිදුරු නැතුව ඒ නැටුම් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට මේ ස්ථානය පහු කරන්නට සූදානම් වන්නේ. ඉතින් ඒක නිසාවෙන් අහංගම පොලිසියේ නිලදරුවන්ට කරන විශේෂ නිවේදනය ඔබගේ ආරක්ෂාව දෙනවා හා සමානව ඉදිරියෙන් එන වාහන වෙනත් මාර්ගවලට විකල්ප මාර්ගවලට යොමු කරන්න කියලා අපිට මේ දැනුම් දීමක් කරා. මොකද විශාල පිරිසක් ඉන්න නිසාවෙන් ඔවුන්ට පාලනය කරගන්නට අසීරු මට්ටමකට දැන් ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒක නිසා අපි බලනවා අපේ ආරක්ෂක වැඩපිළිවෙල ඊටම ශක්තිමත් වූ ආරක්ෂක වැඩපිළිවෙලක් තියෙන්නේ. ස්ථානාධිපතිතුමා ඇතුළු නිලදරුවන් මේ වෙනකොට මේ පරිසරය තුළ සාමය ආරක්ෂා කරන්නටත් මේ පරිසරය තුළ ආරක්ෂාව ඇති කරන්නටත් ඔවුන් කටයුතු සංවිධානය කරනවා. ඉතින් මුතු මෙන්න මේ විදිහට තමයි මේ කටයුත්ත සංවිධානය වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට ඔබ බලාපොරොත්තු වෙච්ච විදිහට සදහතුක කරුණු වහන්සේ තව සල්ප මොහොතකින් මේ ස්ථානයට එනවා. ඉතින් ඒක නිසාවෙන් අපි ඔබට කියන්නේ ඔබගේ වාසනාවන්ත දෑත එකතු කරලා ඉවර වෙලා සාදුකාර දෙන්න පුළුවන්. තව සල්ප මොහොතකින් ඔබ බලාපොරොත්තු වෙච්ච ඔබගේ වාසනාවන්ත දෑසින් දැක බලා ගන්නට පුළුවන්. ඒ පින්වත් කටයුත්ත තව සල්ප මොහොතකින් අපි ඔබට දැක බලා ගන්නට අවස්ථාව උදා කරලා දෙනවා. ඉතින් ඒක නිසා මේ වෙනකොට කසකරුවන් විශාල ප්‍රමාණයක් අපේ මේ ස්ථානයට එනවා. මම හිතන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් මේ වෙද්දී පාර ක්ලියර් කරගෙන යනවා. මං හිතන්නේ අහංගම මේ පාර මනින්න තමයි මේ සෙට් එක ඇවිල්ලා තියෙන්නේ. මේ සමහර විට පොඩි වැරදි අහුවේවි. මොකද කලින් වෙච්ච දේවල් නේ. දැන් අලුතෙන් දේවල් වෙන එකක් නෑ. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඒ කටයුත්ත බොහොම සාර්ථකව කරයි කියලා. මුතු ඔබට දැනෙන හැඟීම කොහොමද මුතු ඒ සම්බන්ධයෙන්? මම නම් කියන්නේ මැනලා හරි කිරරහලි කමන්නේ මේ පාරවල් ටික හරියට හැදෙනවා නම් ඉතින් මතක් කරන්න ඕනේ මේ මිනින්දෝරු කණ්ඩායම අපිත් එක්ක අත්වැල් බැඳගන්නේ අම්පාවිල ප්‍රදේශයේ සිටන්. අම්පාවලින් තමයි අපිත් එක්ක මේ සෙට් එක එකතු වෙන්නේ. මේ චමිරයියේ මේ මිනින්දෝරු කණ්ඩායම අපිට ඕන විදිහට මං හිතන්නේ පාර මැනලා නර්තනයන් වලට අවශ්‍ය ඉඩහසල ලබා කරවා දෙනවා. මේ කාන්තා නියෝජනයක් තියෙනවා. ඒ ASCII මට පෙනී යනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉන්නවා නෝනලා ඉන්නවා. ඒ ලස්සන නෝනලා දෙන්නෙක් තමයි අද ගෙන්නලා තියෙන්නේ මේ රාත්‍රී වැඩමුළුවේ සඳහා. ඔෆිස් ඩ්‍රෙස් කෝඩ් එක වෙනස් වෙලාද මන්දා. නෑ ඒගොල්ලෝගේ ඒ ලස්සන ඇර ඇත්තටම ලස්සන ඇඳුමක් තියෙන්නේ. ඉතින් අපි බලනවා මේ කතා කරන්නටත් ආසයි. මොකද ඒගොල්ලන්ගේ රාජකාරියට බාධා වෙයි කියලා මට නිකමට එහෙම හිතෙන නිසා මට අපි ඇවිල්ලා බාධා කරන කට්ටිය මේ අහංගම් පුරවරේ නෑ. ඒකින්ද ඔවුන්ට බාධා කරන්න එපා. මේ ගණන් එහෙම වරදී චමීර මහත්තයෝ අන්තිමට ඔයාට තමයි වග කියන්න වෙන්නේ. මැනගෙන යනවා මන් දන්නේ. මේ ලොකු නැන්ද මේ ලොකු මිස් මැඩම් ලොකු මැඩම් තමයි ඉන්නේ. මේ චමීරයෝ ළඟින් යන එක්කෙනා කොහෙද යන්නේ? එයාගේ හරියට මැනලා නෑ කිරලා නෑ. ඒක නිසා පොඩි අවුල් තියෙනවා එතන. ඉතින් අපි බලනවා ඒක පුංචි වෙනස්කම් තියෙනවා. පොඩි අවුලක් තියෙනවා දැක්කහම. ඉතින් ඒක නිසා මේ විශ්‍රාම ගියපු කෙනෙක් වෙන්නේ නැති සමහර විට උපදෙස් ගන්න ඇවිල්ලා ඉන්නේ නේ. විශ්‍රාමය ගිහිල්ලත් සේවයට එන අභීත සේවකයෙක් තමයි අපි දැක්කේ. මේ මැඩම් හරි හොඳයි. මොකද කාලයක් තිස්සේ මනිනවා, කාලයක් තිස්සේ කොටනවා, කාලයක් තිස්සේ හදනවා, කාලයක් තිස්සේ කඩනවා. එතුමියගේ රාජකාරිය ඒක තමයි. හැමදාමත් බැලුවොත් නැත්තම් ওই විදිය තමයි. හරි ලස්සනයි. බොහොම සුන්දර යුවතියක්. මම හිතන්නේ ලංකාවේ හිටියට තාත්තා විදේශික පොලිස් මහත්තයෙක් කෙනෙක් ඉක්මනට ඉඩ දෙන්න පාරේ. පොලිස් මහත්තයත් මේ වෙනකොට මම හිතන්නේ හරි වෙහස මහන්සි වෙලා ඉන්නේ. චමීරයෝත් අයින් වෙන ළඟ තියෙන පොල්ලෙන් ගුටි ගන්න තමයි වෙන්නේ. හොඳේ. පෙන්ෂන් ගියපු පොලිස් මහත්තයෙක් වගේ මට හිතෙන්නේ නේද? පෙන්ෂන් ගිහිල්ලත් නැහැ වගේ මට හිතෙන්නේ. හැබැයි රාජකාරිය හරියටම කරනවා. ඒ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් තමයි ඇවිල්ලා ඉන්නේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඒ ලස්සන යුවතියන් එක්ක රාත්‍රී වැඩමුළුවේ සඳහා තමයි ඔවුන් අහංගමට ඇවිල්ලා ඉන්නේ. අම්පාවිල ප්‍රදේශයේ ඉඳලා තමයි ඒ මිනින්දෝරු කණ්ඩායම ඇවිල්ලා ඉන්නේ. කාන්තාවන් 2 දෙනෙක් සහ මහත්තුරු 4 දෙනෙක් විතර ඉන්නවා. පොලිසිය මහත්තයෙක් එක්ක. ඒ නිසා බය වෙන දෙයක් නැහැ. පොලිසිය මහත්තයා ඉන්න නිසා අනිත් කට්ටියගේ ආරක්ෂාව සම්පූර්ණ සපයයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතාමත් ශක්තිමත් හෑන්ඩ් කප් එක තමයි එතුමා ඉන්නේ. ඒක නිසා වැරදි කරන්න එපා. ටක් ගාලා අරගෙන යයි. අපි නම් වග කියන්නේ නැහැ. ඔව්. ඒ විදිහට මේ පෙරහැර ලස්සන කරන්නට, වර්ණවත් කරන්නට මෙහි විශේෂ අංගයක් හැටියට තමයි මේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව අපිත් එක්ක එකතු වන්නේ. අම්පාවිල ප්‍රදේශයේ ආදරණීය අපේ හේතවතුන් පිරිසක් තමයි මේ විදිහට එකතු වෙලා ඉන්නේ. මේ පෙරහැර අහංගම මැලියගොඩ තරුණ බෞද්ධ සමිතිය
7 වන වරටත් සංවිධානය කරන අහංගම මැලියගොඩ මහා පෙරහැර 2026 හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී ඔබට දැක බලා ගන්නට පුළුවන් ඒ ඔවුන්ගේ ප්‍රදර්ශනය කරනවා ඔවුන්ගේ බැනරය ප්‍රදර්ශනය කරන ගමන් තමයි ඔවුන් ඉදිරියට ඇදෙන්නේ. බෞද්ධ කොඩි, ජාතික කොඩි ලිල දෙමින් තමයි ඔවුන්ගේ අභිමානය මේ ලෝකෙට පේන්න. මේ ආදරණීය පුරවරේ ඉඳලා ඉතිහාසගත පුරවරේ ඉඳලා මේ අහංගමට අලුත් අර්ථයක් දෙන්නට ඔවුන් කටයුතු කරන්නේ. ඉතින් මුතු ජාතියක් විදියට ආගමක් විදියට අපි හරි ඉස්සරහින් ඉන්නවා. ඉතින් හරිම ආඩම්බරයි මේ පෙරහැර මංගල්‍යය හරිම අපූර්වට තවත් සුළු මොහොතකින් අපේ ඩෑස් ඉදිරියට ගමන් ගන්නවා. ඉතින් ආදරයෙන් මතක් කරන්න ඕනේ මැලියගොඩ අපේ නිශාන්ත ජයලත් මහත්මයා අපි ආදරයෙන් ආමන්ත්‍රණය කරන අපේ ආදරණීය රාලයි ඇතුළු සමස්ත සංවිධායක මණ්ඩලය තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ අවස්ථාවේදී මේ පෙරහැර අහංගම පුරවරයට දායාද කරන්නේ. ඒත් එක්කම ඊටමත් ආදරයෙන් ඉල්ලනවා අපිට මේ පෙරහැර හරිම ලස්සනට ඔවුන්ගේ නර්තන ශිල්පයන් මේ භූමිය තුල ඉදිරිපත් කරන්නට අවශ්‍ය ශක්තිය ඔබ ඉඩ හසුරවාගෙන මනවින් ඉඩ හසුරවාගෙන ළඟා කරලා දෙන්න කියලා ඉතාමත් ආදරයෙන් මතක් වෙනවා. කස පුපුරන හඬ ළඟ ළඟම ඇහෙනවා. පෙරහැරක් ළඟ ළඟම එන බව අඳුන්වන්නේ කස කණ්ඩායම මගින්. මේ කස ගැන මතක් කරොත් චමීර මහත්තයෝ කස ගැන අපි චුට්ටක් කතා කරන්න ඕනේ. ඈත අතීතයේ හන සහ නියඳ කියන කෙඳි භාවිතා කරමින් කසය සකසා ගත්තත් වර්තමානයේ වන විට තංගුස් උපයෝගී කරගෙන කසය නිර්මාණය කරගන්නවා. කස කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පැරණි රාජකීය සංස්කෘතික අංගයක් වන අතර පුරාණ කාලයේ රජවරුන්ගේ ගමන් හෝ විශේෂ උත්සව සංකේතවත් කරමින් එමෙන්ම කස ගහන ශබ්දය නිසා අපේ විශ්වාසයක් පවතිනවා මේ මාර්ගවල තියෙන දුෂ්ට අඳුරු බලවේග නිරපා දමන්නට මේ කස කණ්ඩායමට හැකියාව තියෙනවා කියලා. ඒත් එකම වර්තමානයේ වන විට පෙරහැර සංස්කෘතියට එක්වීමෙන් මේ කස කණ්ඩායම් මේ පෙරහැරවල් ගමන් ගන්නා මම්මාවත්තල තියෙන දුෂ්ට නපුරු අඳුරු බලවේග නිරපා දමන්නට ඔවුන්ට ශක්තිය ලැබිලා තියෙනවා. මුතු ඒ විදිහට ඔබ අර්ථ දෙද්දී මං හිතන්නේ කසකරුවන් මේ වෙද්දී ඔවුන්ගේ කාර්ය මනවෙන් ඉෂ්ට කරන ආකාරයක් අපිට දිස් වෙනවා. ඉදිරියෙන් බැනරය ප්‍රදර්ශනය වෙනවා. ඉන්නතුරුව ජාතික කොඩිය බෞද්ධ කොඩිය ලෙල දෙනවා. ලෝතර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ඒ පිළිම වහන්සේ මේ වෙනකොට වැඩම කරවනවා මේ ස්ථානයට. ඉන් අනතුරුව අපිට දැක ගන්නට පුළුවන් වෙනවා පිටුපසින් එනවා කසකරුවන්ගේ ඒ ශබ්දය මේ වෙනකොට අපිට දැක බලා ගන්නට පුළුවන් වෙනවා. ඒක නිසා අපි ඔබට ආරාධනා කරා එන්න කියලා. හැබැයි ආරක්ෂාවතෙන් ඔබ පරිස්සම් වෙන්න ඕන වෙලාවක් පුළුවන් තරම් ඈත් වෙන්න. කසකරුවන් එන නිසාවෙන් චුට්ටක් මදකට ඈත් වෙලා අපට සහයෝගය ලබා දෙන්න. මේ වැඩ කටයුත්ත සාක්ෂාත් කරගන්න. ඔතනින් පඩක් මදකට ඈත් වෙන්නකෝ. අපි පෙර සිටම මතක් කරා මේ කණුවෙන් මේ ලයිට් කණුවෙන් එහා පැත්තට යන්න කියලා. මොකද මෙතන සජීවීකරණය ඔස්සේ මුළු ලෝකෙට මේ පෙරහැර දකින්නට අවස්ථාව ළඟා කරලා දීලා තියෙනවා. ඉතින් ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ කණුවෙන් මෙහා පැත්තේ ඉන්න ආදරණීය ජනතාවගෙන් මදක් එහාට යන්න. නැත්නම් අපිට පොලිසියේ නිලධාර මහත්මයෙක්ගේ සහාය පතන්න සිදු වෙන බව ඉතාමත් නිහතමානීව මතක් කරන්න වෙනවා. හරි. මුතු ඒ විදිහට ඒ කටයුත්ත සිද්ධ වෙනකොට දැන් අපිට බලා ගන්නට පුළුවන් වෙනවා මේ ස්ථානයේදී අහංගම බැලියගොඩ තරුණ බෞද්ධ සමිතිය 7 වන වරටත් සංවිධානය කරනු ලබන අහංගම බැලියගොඩ මහා පෙරහැර 2026 කියලා සනිටුහන් කරපු ඒ විශාල බැනරය මේ වෙනකොට මේ පරිශ්‍රය පහු කරන්නටයි සූදානම් වන්නේ. ඔබට හඬ ඇසෙනවා ඇති. මේ වෙනකොටත් කසකරුවන්ගේ හඬ ඊටමත් ළඟම අපට හෙද්දේ මේ පෙරහැරේ තියෙන ඒ අර්ථය අපේ ඇඟට දැනෙන්න පටන් අරගෙන තිනවා. ඉතින් ඒක නිසාවෙන් කසකරුවන් පිටිපස්සෙන් එනකොට අහංගම මැලියගොඩ තරුණ බෞද්ධ සමිතියේ බැනරය මේ විදිහටයි ප්‍රදර්ශනීය වන්නේ. මේ ස්ථානයේදී ඒ දරුවන් විසින්
බෞද්ධ කොඩි ජාතික කොඩි අතට අරගෙන ඔහුගේ අභිමානය මුළු රටටම පෙන්වන්නට ඒ මහත්සේ කැපවුණු සියලු දෙනාටම මේ අපේ ආගමයි මේ අපේ ජාතියයි මෙයයි අපේ අභිමානය කියන ඒ පරමාදර්ශී තේමාව යටතේ ඔවුන්ගේ හැකියාවන් විදහාපාන ඒ සොඳුරු අවස්ථාව තමයි මේ ඔබ දකින්නේ. මම හිතන්නේ තරුණ බෞද්ධ සමිතිය විසින් සංවිධානය කරනු ලබන මේ මැලියගොඩ පොසොන් පෙරහැර මේ විදිහටයි අහංගම පුරවරයෙන් අහංගම අවසානය දක්වා මේ විහාරස්ථානය දක්වා ඔවුන් ගමන් කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තව ස්වල්ප මොහොතකින් මේ ස්ථානයට ඒවි ඒ කසකරුවන් එද්දී ඔබට බලා ගන්නට පුළුවන් වේවි මෙහි තියෙනා වූ ලස්සන මෙහි තියෙනා වූ අර්ථය මෙහි තිබෙනා වූ ගැඹුරුතර ඒ සංස්කෘතිය මොකක්ද කියන එක ඔබට මනමින් වැටහෙවි. ඉතින් ඒක නිසාවෙන් අපි බලාපොරොත්තු වෙනවා තව පුංචි වෙලාවකදී ඔය හිටිය වගේම ඉන්න තව ස්වල්ප මොහොතකින් අපි ඔබට ඒ දර්ශනීය තලය විවර කරන්නටයි සූදානම් වන්නේ. අපි බලාපොරොත්තු වෙච්ච විදිහටම අපි ඔබට ළඟා කර ගන්නට සූදානම් වෙලා ඉන්නවා. දර්ශනීය පෙරහැර මාලාව දර්ශනීය පෙරහැර මාලාවේ සාදුකාර මැදේ ලෞතර අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊටමත් බෞද්ධ ලෝකමත් අපේ ජනතාව වෙනුවෙන් වීදියේ ගමන් ගන්න ආකාරය මේ වෙලාවේ අපිට පෙනී සිටිනවා. ඉතින් ඊටමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අසුන්වල සිටින සියලුම ජනතාවගෙන් නැකිටලා අපේ ලෞතර අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිළිමේ රගත් රථයට ආචාර දක්වන ලෙස බොතු ඒ විදිහට ඒ බැනරය ප්‍රදර්ශනය කරමින් ජාතික කොඩිය බෞද්ධ කොඩිය සහ ලෝතර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ඒ පිළිම වහන්සේ රැගෙන ඉස්සරහට යද්දී කස කරුවන් මේ වෙනකොට ඇවිල්ලා ඉන්නවා මේ පරිශ්‍රයට. ඔබට දැක බලා ගන්නට පුළුවන් ඒ කස කරුවන්ගේ කස පුපුරන සද්දය සහ ස්වභාව ධර්මය හරි අපූර්ව අවස්ථාවක් තියෙනවා. මේ කස පුපුරන සද්දය හරි සමානයිලු අහසේ හෙන පුපුරන සද්දයට ඒත් එක්කම පෙරහැරක ගමන් ගන්න ගිනි බෝල නර්තනයෙන් එන ගිනි බෝල නර්තනයේ ආලෝකයේ සමානයිලු විදුලි ආලෝකයට. ඉතින් මේ කස පුපුරන ශබ්දයේ ගිනි බෝල නර්තනයෙන් අපිට පෙන්වන්නේ වැස්සක සොඳුරු දසුණක්. ඉතින් වැස්ස සහ අපේ ශ්‍රී ලංකාවේ ගෞජන සමාජයක් වැස්ස සහ ගවියා අතර තියෙන්නේ ඊටමත් අන්‍යෝන්‍ය සම්බන්ධයක්. ඉතින් අපේ ශාස්ත්‍රීයත්වයේ සෞභාග්‍ය පසක් කරමින් මේ පෙරහැර මංගල්‍ය මේ අහංගම පුරවරයට සෞභාග්‍යයක්ම වෙලා ආශිර්වාදයක් වෙලා නොවනුමානව පිහිට වෙන බව නිසකවම සඳහන් කර හැකියි. බොහොම ලස්සන පැහැදිලි කිරීමක් මොතු. එයයි විය යුත්තේ. මොකද මේ පෙරහැරේ තියෙන අර්ථය අපේ විචින් විට පැහැදිලි කරලා දෙන්නට ඕන. මේ පුංචි දරුවන් ඔවුන්ගේ හැකියාවන් පෙන්නන මේ මොහොතේදී මං හිතන්නේ මුළු ලෝකයක් මේ වෙනකොට බලාගෙන ඉන්නවා. ටික මේ බපලය අසලට එන්න එපා. මෙන්න මේ ලයිට් කණුවේ චුට්ටක් එහාට යන්න. නැත්තම් මේ එළියෙන් එන ශබ්දය සහ අපෙන් පිට වෙන ශබ්දයත් එක්ක ඕගොල්ලන්ට ඇහෙන්නේ ඊටමත් අශෝභන ශබ්දයක්. ඊටමත් ගෞරවයෙන් මතක් කරනවා ආදරණීය ජනතාවගෙන් මෙන්න මේ ප්‍රධාන පීඨිකාවේ බබල් ටිකෙන් එහා පැත්තේ තියෙන ලයිට් කණුව එහා පැත්තට යන්න කියලා. කස කණ්ඩායම සඳහා අපට අනුග්‍රහය දක්වලා තියෙන්නේ බෝගහවත්තේ පදිංචි YH පියරත්න මහත්මයා. ඉතින් හරිම ලස්සනයි. පුංචි කලාකාරයන් කසය හරි අපූර්වට හසුරන අයුරු දැක්කම අපේ රටේ අනාගතය ගැන කිසිදු බියක් වෙන්න දෙයක් නැහැ මන්නම් හිතන විදියට. ආදරණීය පුංචි දුවේ පුතේ මේ කරන දේවල් දැකලා ඔයගොල්ලෝ අත්හදා බැලීම් වලට යන්න එපා. මොකද මේ අපේ ඉදිරි පිටේ ඉන්න ශිල්පීන් මේව කරන්නේ මනා තාක්ෂණික ක්‍රම ඔස්සේ අත්හදා බැගලීම් සහ මනා පුහුණු වීම වලට ලක් වෙලා. ඉතින් ඒක නිසා අපි දකින හැමදේම කරන්න යන්න එපා. අපි ඔන්න ඔය හින්ද තමයි චුට්ටක් අඩියක් පස්සට අරගෙන මාර්ගේ ඉඩ හදා ගන්න කියලා කිව්වේ. මොකද අපි චුට්ටක්වත් කැමති නැහැ ඔයගොල්ලන්ට පුංචිම පුංචි හීරීමක්වත් වෙනව දකින්නට.
කස කණ්ඩායම අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ තොටගමුව ප්‍රදේශයෙන් චිත්‍ර කලායතනය තමයි චිත්‍ර කලායතනයේ ශිල්පීන් තමයි අපිත් එක්ක මේ කස වලින් සම්බන්ධ වුණේ. ආදරණීය ජනතාවගෙන් නැවත වාරයක් ඉල්ලනවා මේ බපල් දෙකෙන් එහා පැත්තට යන්න. මොකද මේ සජීවීව දෙන දර්ශනය හරියට ඒ අයට ඒ දේවල් තාක්ෂණය හසුරවන්න අපහසු බැවින් ඊටමත් ආදරෙන් ඉල්ලනවා මේ පෙරහැර ලෝකයටම දකින්න අවස්ථාවක් ළඟා කරලා දෙන්න කියලා. මේ පුංචි දරුවන්ට කොච්චර ශක්තියක් වැය කරන්න වෙනවද මේ කසයක් එහෙ මෙහෙ කරනකොට. ඉතින් අපි ඔවුන්ට ප්‍රාර්ථනා කරමු ඔවුන්ගේ දෑත් වලට වෙර වීරිය ලැබෙන්න කියලා මෙවැනි පෙරහැර තවත් අලංකාර කරන්නට. චමිර මහත්මයා අපේ මිලින්දෝරු කණ්ඩායමේ පොලිස් මහත්තයා නම් වැඩේට හොඳටම බහැලා තමයි ඉන්නේ. හොඳේ චමීර අයියට වචනයක් කතා කරන්න දෙන්නෙම නෑනේ. මේ අපේ චිත්‍ර කලායතනයේ අපේ තාක්ෂණික ශිල්පීන් කස කණ්ඩායම හසුරනකොට අපේ චමීර මහත්මයාටත් වචන අමතක වෙන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. විදුලි රේඛාවන් මෙන් අහස පුරා දිලිසෙන ගිනි රශ්මියෙන් අඳුරු බව දුරු කරන අතිදක්ෂ ගිනි බෝල කරුවන් තමයි දැන් මේ ප්‍රධාන පීඨිකාව අභියසට. මොතු ඒ විදිහටම අර ඔබ කිව්වා වගේම මේක අත්හදා බලන්න නරකයි. මොකද මේකේ ලොකු ජවයක් අරගෙන තමයි මේ කාර්යය කරන්නට ඕනේ. මොකද නිකන් හරි කාගේ හරි ඇඟේ වැදුනොත් මේක ලේසි පහසු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි මුලින්දම්ම දැනුවත් කිරීමක් කරේ පුළුවන් තරම් ඈත් වෙලා සහයෝගය ලබා දෙන්න කියලා. මොකද මේ කසකරුවන්ට විශාල ජවයක් අවශ්‍ය වෙනවා ඔවුන්ගේ කසය හසුරවන්න. ඔබ කිව්වා හා සමානව ආකාශයේ ගිගුම් දෙනවා හා සමානව විදුලි කොටනවා හා සමානව තමයි මේ හඬ ශබ්දය පිට වෙන්නේ. ඉතින් ඒක නිසාවෙන් අපිට ලොකු වගකීමක් තියෙනවා මේ ඉන්න පිරිස ආරක්ෂා කරගන්න. මේ ඉන්න පිරිසට ලොකු වගකීමක් තියෙනවා ඒගොල්ලන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න. ඉතින් මුතු ඒ විදිහට අපි කතා කරගෙන යනකොට ගිනි බෝල අංශය තමයි දැන් ඉස්සරහට එන්නේ. මේ පෙරහැරේ තියෙන ලස්සනම දර්ශනය, මේ පෙරහැරේ තියෙන හොඳම දර්ශනය තමයි අපි මේ විදිහට දකින්නේ. තව ස්වල්ප මොහොතකින් අපි ඉදිරි පිටට එන්නට සූදානම් වෙලා ඉන්නවා. ගිනි බෝල දර්ශනය මේකත් බොහොම සීරුවට මාරුවට කරන්න ඕන දෙයක්. මොකද මේක ලාමු තෙල් දාලා බොහොම අමාරුවෙන් මේ පොඩි දරුවන් ඔවුන්ගේ ශිල්ප හරියට හදාරපු නිසා තමයි ඔවුන්ට මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. මේක හැම කෙනෙකුටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි ඒකයි කියන්නේ අත්හදා බලන්නට නම් යන්න එපා මොනම අවස්ථාවකවත්. මොකද මේක ඒ තරම්ම බැරෑරුම් දෙයක්. ඉතින් මේ පෙරහැරක ලස්සන එන්නේ මේ පෙරහැරේ මේ ගිනි බෝල කරකවන එකේ ඒ ලස්සනත් එක්ක තමයි මේ පෙරහැර වර්ණවත් වෙන්නේ. ඉතින් අපි දැනගන්නට කැමතියි කොහොමද මේ පෙරහැරේ මේ ගිනි බෝල වල තියෙන විශේෂත්වය කියලා. අනිවාර්යයෙන් ඒ විතරක් නෙමෙයි අපි කීමට කියනවා ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. ගින්දර මගින් පිදුම් ලබන්නේ අග්නි දේවතාවුන් වහන්සේ. අග්නි දෙවියන් කියලා කියන්නේ ඉන්දියානු ආර්ය සම්භවයක් තියෙන එසේ නොමැතිනම් වේද සම්ප්‍රදායෙන් ගින්න නියෝජනය කරන දෙවියන්. ඉතින් ඒ විතරක් නෙමෙයි ගින්න කියලා කියන්නේ මිනිසා සහ දෙවියන් අතර දූතය. ගින්න මගින් පවිත්‍රතාවය, බලය, ආරක්ෂාව, ආලෝකය සනාථ කරනවා. ඒ වගේම ගිනි බෝල කරුවන්ගේ සම්බන්ධතාවය මගින් අග්නි දේවතාවුන් වහන්සේගේ බලය සංකේතවත් කරනවා මෙන්ම ගින්න මගින් අඳුර දුරු කරනවා. ඒ වගේම පරිසරය පවිත්‍ර කරනවා. එහෙම බැලුවම ගිනි බෝල නර්තනය කියන්නෙම අග්නි දෙවියන්ගේ ශක්තිය මනුෂ්‍ය ක්‍රියාකාරීත්වයෙන් පෙන්වන එක තමයි මේ ගිනි බෝල කියලා කියන්නේ. චමිර මහත්මයා මතක් කරපු විදිහටම ආදරණීය පුංචි දරුවන්ගේ පුංචි ඉල්ලීමක් කරනවා මේ ඉන්න ශිල්පීන් මනා තාක්ෂණික දැනුමක් ඔස්සේ වසර ගණනාවක පළපුරුද්දක් තියෙන ශිල්පීන් තමයි ඉන්නේ. ඉතින් ආදරෙන් මතක් කරනවා පුංචි දුවේ පුතේ මෙවැනි දේවල් කිසිම ශිල්පීය දැනුමකින් තොරව අත්හදා බැලීමට යන්න එපා. මේ
ගිනිබෝල කණ්ඩායම සඳහා අනුග්‍රහය දක්වන්නේ අහංගම මාෂ්මිලෝ කැපෙහි අධිපතිතුමිය චම්පිකා මහත්මිය විසින් තමයි මේ ගිනිබෝල නර්තනය සඳහා අනුග්‍රහය දක්වන්නේ. ඒ වගේම ගිනිබෝල කණ්ඩායම අහංගමට සැපමිලේ තියෙන්නේ අලුත්ගම සංජීවනී ගිනි කැල කියන අපේ සෙට් එක තමයි මේ අපේ අහංගමට ඇවිල්ලා ලස්සන පෙරහැරට අපිට මේ ආලෝකය ලබා දෙන්නේ. චමිර මහත්තයා මොනවා හරි කියන්නේ නැති මං හිතන විදිහට. ඉතාමත් දර්ශනීය ලෙස ඔබට දැක බලා ගන්නට පුළුවන් වෙනවා ගිනිබෝල මේ කරකවන විදිහ. අග්නි දෙවියන් උදෙසා තමයි ඔබ කියපු විදිහට ඒ ගිනිබෝල සංදර්ශනය ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක නිසාවෙන් මේ මම එකයි කිව්වේ මේ ශ්‍රේෂ්ඨ ප්‍රවීණයන් මේ ශ්‍රේෂ්ඨ අති දෙවන්තයන් එක්ක එකට එකතු වෙලා තමයි මේ කාර්යය කරන්නේ. ඔබට පේනවා ඇති, ඔබට දර්ශනය වෙනවා ඇති. ඉතාමත් අලංකාර ලෙස අසීරු කටයුත්තක් මේ වෙලාවේ සිද්ධ කරන්නේ. ගිනිදැල් මැදින් අග්නි දෙවියන් සිහි කරමින් ඔහුගේ හැකියාවන් ඉදිරිපත් කරන අවස්ථාවක් තමයි මේ දකින්නේ. ඉතින් මේක රස්සාවකට වඩා මේක නර්තනයකට වඩා ඊට එහා ගියපු දෙයක් හැටියට තමයි අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ මේ සංජීව ගිනි කැල අපිත් එක්ක අලුත්ගම් ප්‍රදේශයෙන් තමයි අත්වැල් බැඳගෙන ඉන්නේ. මේ සංජීව ගිනි කැලේ ඉන්නේ ඉතාමත් දක්ෂ ශිල්පියෙක්. ඒ මොකද කියලා දන්නවනේ ගින්දර එක්ක සෙල්ලම් කරන එක ලේසි නෑ. ඉතින් ගින්නට අභියෝග කරන අපේ ජව සම්පන්න තරුණයෙක් අපේ ඉස්සරහා රඟ දෙන හැටි දැක්කම මට නම් තේන්නේ ලංකාවේ අභිමානය ගැන ලංකාවේ තරුණ ප්‍රජාව ගැන නිහතමානී සාඩම්බර අනුග්‍රහය. ඔවුන්ගේ කුසලතාවයන් මනාව පිළිබිඹු වෙන අවස්ථාවක් තමයි අපි මේ දකින්නේ. මම හිතන්නේ පෙරහැරේ තියෙන සුවිශේෂීම අවස්ථාවක් සහ ඊටමත් බැරෑරුම් අවස්ථාවකටයි අපි සම්බන්ධ වෙලා ඉන්නේ. මොකද මේ ගිනිකිලි සංදර්ශන කරද්දී හොඳ පුහුණු වීමක් තියෙන්න ඕන. පෙර පුහුණු වීමක් තිබුණ නැති වුණොත් මේ කාර්යය කරන්න බෑ. ඉතින් ඒක නිසා පෙර පුහුණු වීම තියෙන අය පමණයි මේ ගිනිකිලි සංදර්ශනය කරන්නට ඕන. මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම ඒකයි කිව්වේ මේ ශ්‍රේෂ්ඨ අති ප්‍රවීණීන් දෙවන්තයින් තමයි මේ කටයුත්ත දායකත්වයක් දක්වන්නේ. ගිනිබෝල අන්න එහෙම යනකොට ටික ටික පහත රට හේවිසිය තමයි දැන් අප හමුවට එන්නේ. පහත රට සංස්කෘතියේ ගැඹුරු මුල් වලින් උපන් ශක්තිමත් රිද්මෙන් හදවත කම්පා කරන දවුල හවුරනේ නාදයෙන් පෙරහැරට ජීවයක් එක් කරන පහත රට සේවිසියයි දැන් ඔබ ඉදිරියට ශ්‍රී ලාංකික සම්ප්‍රදායින්ගේ පහත රට නර්තන හා සංගීත උරුමයන්හි විශේෂ අංගයක් වන පහත රට හේවිසිය තමයි දැන් අප ඉදිරියෙන් ගමන් ගන්නේ. පහත රට ප්‍රදේශයන්හි ජනිත වූ මේ හේවිසිය අනිවාර්යෙන් පූජාවන් සඳහා අනිවාර්යෙන් අපිට දැක ගන්න පුළුවන්. ඒත් එක්කම පහත රට හේවිසිය සඳහා අපට අනුග්‍රහය ලබා දෙන්නේ සේසිත සුපර් සෙන්ටර්හි අධිපතිතුමා. ඒත් එක්කම මේ වෙලාවේ රන්සිලිගේ අප ඉදිරියෙන් ගමන් ගන්නවා. රන් කියන්නේ අලංකාර බව, සිලි කියන්නේ දිලිසෙන බව. රත්තරන් වගේ දිලිසෙන ගයක ලෞතර අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඩින වෙලාවක සාදු නාදයෙන් ඔබගේ දෑත් එක්කර ඔබගේ යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වෙන්න කියා අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉෂ්ට වන්නට කියලා අපේ හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් අපේ යන්නට කැමති ඊළඟ දර්ශනය වෙත එදාමත් ලස්සන අලංකාර දර්ශනයක් තමයි ඔබට පිළිබිඹු වන්නේ මේ අවස්ථාවේදී. පෙරහැරේ ලස්සන වැඩි කරන සොඳුරුතම අවස්ථාව මේකයි. ඉතින් ඒක නිසා මේක ශුද්ධ මාත්‍රාව මම හිතන විදිහට අනිවාර්යයෙන්ම මේ අප ඉදිරියෙන් දැන් ගමන් ගන්නේ ශුද්ධ මාත්‍රා නර්තනය. පහත රට නර්තන සම්ප්‍රදායේ අතිශය වැදගත් වන පරපුරින් පරපුරට අලුතින් ශිල්පය හදාරන ශිල්පයකට දණ්ඩ හරඹ, ඉලංගම් හරඹ, වට්ටම් වැනි
මූලික අභ්‍යාස ප්‍රගුණ කරමින් පසු Tamanගේ ශිල්පයේ පරිපූර්ණත්වයට එන්න පුළුවන් ලස්සන නර්තනාංගයක් තමයි චුද්ධ මාත්‍රා නර්තනය කියලා හඳුන්වන්නේ. මේ නර්තනයේ ප්‍රධාන වශයෙන් ගම්මඩුව, දෙවොල් මඩුව, කප්පින්දුම වැනි ශාන්ති කර්මයන් තුලදී අපට අනිවාර්යෙන් දකින්න පුළුවන්. ඒත් එක්කම මේ ශුද්ධ මාත්‍රා නර්තනය සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ ඩ්‍රීම් සී අධිපති ජානක මහත්මයා විසින්. ඒ විතරක් නෙමෙයි ශුද්ධ මාත්‍රා කණ්ඩායම අපිත් එක්ක මේ වෙලාවේ අත්වැල් බැඳගෙන ඉන්නේ තික්කුඹුර පුරවරයේ ඉඳන්. ඉතින් අපේ අහංගමට නෑකම් කියන සුන්දර නර්තන කණ්ඩායමක් තමයි අපි දැන් දුටුවේ. ඉතාමත් ලස්සන අලංකාර ඔවුන්ගේ ලාලිත්‍යය ඉතාමත් ලස්සනටම පිළිඹෙන අවස්ථාවක් තමයි අපි දකින්නේ. ශුද්ධ මාත්‍රාවේ ඒ ගුණය, ශුද්ධ මාත්‍රාවේ තියෙන අගය ඔවුන් පිළිඹු කරා මේ අවස්ථාවේදී. ඉන් අනතුරු අපි යන්නට සූදානම් වන්නේ තවත් ලස්සන අංගයකට. මේ වෙලාවේ ඔයා පසු කරගෙන යන්නේ ගිනි සිසිල නර්තනය. ගිනි සිසිල කොහොමද අපිට සිසිල් වෙන්නේ කියන එක අපි දැනගන්නට කැමතියි මුතු. ඉතාමත් ලස්සන දර්ශනයක් මේක. ගිනි සිසිල කියන්නේ ශ්‍රී ලංකාවේ පහත රට නර්තන සම්ප්‍රදායයට විශේෂයෙන්ම යක්තොවිල් මඩු ශාන්ති කර්මයන් වලට අයත් විශේෂිත චමත්කාර ජනක ප්‍රේක්ෂකයින් විශ්මයට පත් කරන නර්තනාංගයක්. මෙහිදී මූලික අර්ථය වන්නේ ගින්න සිසිල් කිරීම යන්නේ. ඉතින් මේ ගින්න සිසිල් කරන්නට මොවුන් සතු තාක්ෂණික දැනුම මෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රයද අවශ්‍යයි. ඉතින් මේ ගිනි සිසිලේ ආනුභාවයෙන් මේ අහංගම පුරවරයට තියෙන නපුරු බලවේග තියෙනවා නම් මේ ගිනි සිසිලේ ආනුභාවයෙන් දුරින් දුර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒත් එක්කම ගිනි සිසිල සඳහා අපට අනුග්‍රහය දක්වන්නේ ඉන්සයිට් හොටල් අධිපතිතුමා තමයි අපිත් එක්ක ගිනි සිසිල සඳහා අනුග්‍රහය දක්වන්නේ. අවදානම් කලාරූපයක් වුවද පුහුණුවෙන් හා නියමිත ක්‍රමවේදයන්ට අනුව ඉදිරිපත් කරන මෙම ගිනි සිසිල පෙරහැරේ අලංකාරය වැඩි කරමින් සෑම දෙනාගේ අවධානයට සහ ආකර්ෂයට දිනා ගන්නවා. ඉතින් බලන්න මේ තරුණ අපේ නර්තන ශිල්පීන් ඉතාමත් අලංකාර ලෙස රංග දෙන හැටි දැක්කම මට නම් කතා කරන්න වචනත් අමතක වෙනවා. මුතු මේ කණ්ඩායම මේ ඉදිරිපත් කරන්නේ ඉමදුව ප්‍රදේශයේ ඉඳලා විතර තමයි මේ නැටුම මේ විදියට ගිනි සිසිල අපිට ඉදිරිපත් කරන්නේ. ඉතාමත් ලස්සන අලංකාර දර්ශනීය පෙරහැරේ විශේෂ අංගයක් තමයි මේ ගිනි සිසිල කියලා කියන්නේ. ඉතින් ඒක නිසාවෙන් අපි මේ අවස්ථාවේදී ඒ නර්තනය වෙත අපි යමුන්නට සූදානම් වන්නේ. අපි බලමු කොහොමද ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්නේ කියලා. පෙරහඬ සද්දෙට මාලක්කම් ගහන හරි අපූර්ව දැක්කම අපේ තරුණයින්ගේ ජවයට අභියෝග කරන්නට කිසිම ශක්තියකට බැහැ කියන එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඉතා විශාල දුරක් ඇවිදගෙන ඇවිල්ලා කිසිම මහන්සියක් නැති විදිහට ඔවුන්ගේ නර්තනයේ යෙදෙද්දී අපිට හදවතින්ම සතුටුයි. මොකද විශාල දුරක් මේ වෙනකොට ඔවුන් ඇවිදගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි මහන්සිය පොඩ්ඩක්වත් මූණේ පේන්නේ නැහැ. මොකද ඒක තමයි විශේෂත්වය. ඔවුන්ගේ හැකියාව, ඒ සහජ හැකියාව ඒක තමයි කියන එක අපි මතක් කරගන්න ඕන. ඊළඟට එන්නේ අපේ මීළඟට එන්නේ රිද්දියාගේ නර්තනය. එහෙම නැත්නම් රට යැකුම කියලා හඳුන්වනවා. රිද්දියාගේ නේද? ශ්‍රී ලංකාවේ පහත රට නර්තන සම්ප්‍රදායේ අතිශයම වැදගත් නර්තන අංගයක් තමයි මේ රිද්දියාගය කියලා කියන්නේ. මොකද ස්ත්‍රීන් මුහුණ දෙන විවිධ දෝෂ රෝග සඳහා තමයි මේ රට යැකුම එදා අතීතයේ කර වූ බවට ඉතිහාසයේ සඳහන් වෙන්නේ. දරුවන් නොමැති කාන්තාවන් හට දරු සම්ප්‍රාප්තිය ළඟා කර දීමටත් ගර්භණී සමයේ ඇතිවෙන දෝෂාන්ධකාර නිවාරණයටත් දරු ප්‍රසූතිය පහසු කිරීමටත් තමයි මේ එදා රජ දවස මේ රට යැකුම කියන නර්තනය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ රට යැකුමේ ආනුභාවයෙන් කිරි සිහිනය අපේක්ෂා කරන කවුරු හරි මාතෘත්වයට පාතබන්න ආසාවෙන් සිටින ආදරණීය අම්මා කෙනෙක් ඉන්නවනම් සියලු දෙනාටම
ඒ කිරිසීනේ සැබෑ කරගන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා. ඒත් එක මතක් කරනවා මේ බබල් එකෙන් ටිකක් එහාට එන්න. මොකද ටික ටික ඇවිල්ලා මේ අපේ ඥානෙ මාව මතක් කරනවා ටිකක් එහාට යන්න කියලා. ඔබ මතක් කර විදිහටම මේක රට යකුමක්. මේ රට යකුමේ තියෙන විශේෂත්වය තමයි අර කිව්ව දෝෂාන්ධකාරයන්. ඒ කියන්නේ කිරිසිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න ඒ මව්වරුන්ට ආශිර්වාද කරන රට යකුමේ අවස්ථාවට තමයි දැන් සම්බන්ධ වන්නේ. අඩියෙන් අඩිය චුට්ටක් මේ පැත්තට එන එකෙන් වලකින්න කියලා ඉතාමත් ආදරෙන් මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ රිද්දියාගේ එහෙම නැත්නම් රට යකුම අපිත් එක්ක අත්වැල් බැඳගන්නේ ගාල්ල ප්‍රදේශයේ ඉඳලා. මේ සඳහා අපිට සාදම්බර අනුග්‍රහය ලබා දෙන්නේ හකුන මටාටා රෙස්ටෝරන්ට් අධිපතිතුමා. ඉතින් එතුමාගේ අනුග්‍රහය මේ වෙලාවේ ඉතාමත් ආඩම්බරයෙන් මතක් කරන්න ඕනේ. රිද්දියාගේ අපෙන් ගිලිහෙද්දිම ඕන් එනව විෂ්ණු මල්ලස්න. විෂ්ණු මල්ලස්න ගැන පැවසුවොත් දෙවනුවර ඇසලවන් පෙරහැරේ විෂ්ණු දෙවි හාමුදුරුවන් වහන්සේ නියෝජනය කරන උපුල්වන් විෂ්ණු දේවාලයේ පෙරහැරේ අනිවාර්යෙන්ම දකින්න ලැබෙන නර්තනාංගයක් තමයි මේ විෂ්ණු මල්ලස්න කියලා කියන්නේ. ඉතින් විෂ්ණු දෙවි හාමුදුරුවන්ගේ පහස විෂ්ණු දෙවි ආන්දරන්ගේ පුද පූජා කරන මේ විෂ්ණු මල්ලස්නය අනුහසින් මේ අහංගම පුරවරයට තිබෙන ඇල්ම බැල්මවල් තියෙනව නම් ඒ සියල්ලම දුරින් භූත වෙලා විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් මේ විෂ්ණු මල්ලස්න නර්තනය අපිත් එක්ක එකතු වෙන්නේ මීගහගොඩ කලායතනයේ. හරිම සතුටුයි අහංගම ප්‍රදේශයට නෑකම් කියන මීගහගොඩ කලායතනයෙන් තමයි මේ අපිට මේ නර්තනය අපිත් එක්ක අත්වැල් බැඳගන්නේ. චමීරයියේ මේ වීඩියෝ ටීම් එකට මෙතන ලයිව් වීඩියෝ කරන්න බැහැලු. ඕගොල්ලෝ මෙතනින් චුට්ටක් පස්සට එන්න. අපි හැමෝම ආවේ මේ ලස්සන නර්තනයක් බලන්න, ලස්සන පෙරහැරක් බලන්න. මේ හඬ ඇසෙන මානේ ඉන්නව නම් කවුරු හරි අහංගම පොලිසියේ නිලධාරී මහත්මයෙක් ඉතාමත් ඉක්මනින් මේ ප්‍රධාන පීඨිකාව අසලට ඉක්මනින් සම්බන්ධ වෙන්න කියලා නැවත වාරයක් මතක් කරනවා. මේ හඬ ඇසෙන මානේ ඉන්නව නම් අහංගම පොලිසිය නියෝජනය කරන නිලධාරී මහත්මයෙක් ඉතාමත් ඉක්මනින් මේ ප්‍රධාන පීඨිකාව අසලට රැස් වෙන්න කියලා ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. අපි චුට්ටක් අඩියක් පස්සට ගමු උතරින්. පොඩි ප්‍රමාණයක් අඩියක් පස්සට ගමු. අපේ අහංගම මිනිස්සු කවදාවත් අඩියක් පස්සට තියන්න කැමති නෑ. හැබැයි ඒත් මේ වෙලාවේ ඊටමත් ආදරෙන් ඔබගෙන් නිහතමානීව ඉල්ලනවා අඩියක් පස්සට තියලා මේ අපේ මේ සුවිසල් කාර්ය සඳහා දායකත්වය ලබා දෙන්න කියලා.
විෂ්ණු දෙවියන් වෙනුවෙන් තමයි මේ නර්තනය ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක නිසාවෙන් විෂ්ණු දෙවියන්ගේ රැකවරණය, විෂ්ණු දෙවියන්ගේ ආරක්ෂාව, ඇල්ම බැල්ම නිරන්තරයෙන්ම ලැබෙනවා. මේ අවස්ථාවේදී මේ ගමේ ඉන්න සියලු දෙනාටමත් මේ පරිශ්‍රයට පැමිණි සියලු දෙනාටමත් මම හිතන්නේ ශ්‍රී උපුල්වන් විෂ්ණු දෙවියන්ගේ ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙන මොහොතක් තමයි අපි මේ වෙලාවේ කියන්නේ. ඒ නිසා පොඩ්ඩක් පස්සට වෙලා අපේ වීඩියෝ ටීම් එකට පොඩි සහයෝගයක් ලබා දෙමු. ඔබ දක්වන්නා වූ සහයෝගය අපි ඉහ මුදුනෙන්ම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඉතින් විෂ්ණු දෙවියන්ගේ පුංචි පුතාලා ටික චුට්ටක් ඔතනින් එහාට යන්න. පොඩ්ඩක් එහාට යන්න. විෂ්ණු දෙවියන්ගේ ඒ නර්තනයෙන් පස්සේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මොතු ඉතාමත් ලස්සන අලංකාර දර්ශනයක් තමයි තියෙන්නේ. මේ අපේ පත්තිනි දේවතාවුන් වහන්සේ 9 දින ගිරි දේවී නර්තනය. ඉතින් මේ වෙලාවේ අනිවාර්යෙන් ගිරි දේවී උපත් කතාව මතක් කරන්න ඕනේ. ජනප්‍රවාදයට අනුව ගිරි දේවී යනු සිහසීර රජතුමාට හා හංසවතී රජුණට දාව උපන් අතිශය සුන්දර රූ සපුවක් තියෙන කුමාරිකාවක්. ඉතින් ඇයට හිටියා දල කුමාරය කියන සහෝදරයෙක්. නමුත් පෙර කරන ලද අකුසල කර්මයක් නිසා දල කුමාරයාට තම සහෝදරිය කෙරෙහි දැඩි රාගයක් ඇති වුණා. ඉතින් මේ අකප ආලය ගැන ලැජ්ජාවටපත් ගිරි දේවිය මාලිගාවෙන් පැන ගොස් වනාන්තරයේ තිබූ ගිරක එසේ නැමෙතිනම් කන්දක සිය ගෙලවැල දාගෙන මිය ගියා. පසුව සොහොයුරාගේ වියෝවෙන් පසු උමතු වූ දල කුමාරයාස්ද සියදිවි නසාගෙන දෙදෙනාම දල කඩවර කියන යක්ෂ ආත්මයන් වල උපත ලැබුවා. ඉතින් මේදීදී අපිට කියන්න තියෙන මෙන්න මේ ගිරිදේවී නර්තනයේ අනුහසක් තියෙනවා. ඒ තමයි මේ පුද ලබන්නේ පත්තිනි දේවතාවුන් වහන්සේ. ඉතින් පත්තිනි දේවතාවුන් වහන්සේ ගැන කියනකොට අපි ඔබ හැමෝම දන්නෝ කාන්තාවන්ට ඇතිවෙන දෝෂ සහ කුඩා දරුවන්ට ඇතිවෙන දෝෂ එසේ නොමැතිනම් අපි කියමට කියනවානේ බාලගිරි දෝෂය කියලා. ඉතින් මේ බාලගිරි දෝෂය දුරු වෙනවා මෙන්න මේ නර්තනය නිසා. ඉතින් මේ සිහිනෙන් බියවීම පුංචි දරුවන් නින්දදී ගැස්සිලා හැරෙනවා නම් මෙන්න මේ නර්තනයේ අනුහසින් පුළුවන් අන්නේ සියල්ල දූරින් භූත කරන්න. ඒත් එකම සංවිධායක මණ්ඩලය මේ වෙලාවේ මතක් කරනවා මේ පෙරහැර මේ මෙතනින් මාර්ගයෙන් පස්සට යන්න අඩියක් පස්සට යන මේ පෙරහැර පන්සල දක්වා විජයශ්‍රී මංගලාරාම පුරාණ විහාරය දක්වා ගමන් ගන්න ඕන. ඕගොල්ලෝ මෙතනින් එකතු වුණාට පස්සේ කොහොමද මේ ශිල්පීන් නර්තන ශිල්පය හදාරන්න කියන එක චුට්ටක් හිතන්න. අපි නිහතමානී වෙමු. අපි විනයගරුක වෙමු. අපි තමන් වගේම තමන් උපමා කරලා අනිත් අය ගැන හිතමු. ඔව් මං හිතන්නේ මොතු මේ වෙනකොට ගිරිදේවී නර්තනය තමයි මේ ඉදිරිපත් කරන්නේ. ගිරිදේවී නර්තනයෙන් අනතුරුව අපේ සත්තන්ත කුලේ අපේ ආදරණීය අපේ ඕන් ගෙනව විෂ්ණු දෙවි හාමුදුරුවන්ගේ සේවයට කැප වෙලා ඉන්න මේ පින්බර හස්තිය තමයි ලසඳා කියන්නේ. ඉතින් දෙවුන්දර පුරවරයේ නිල්මහා සයුර අද්දර වැඩ සිටින උතුම් විෂ්ණු දිව්‍ය රාජානන් වහන්සේගේ තේජස ලොවට කියාපාන පින්වන්ත හස්ති රාජය තමයි මේ මුතු මේ ගාම්භීර ලසඳ කියලා කියන්නේ. පොඩි වැරදීමක් වුණා. මේ ඇවිල්ලා හරිත මේ හරිත මේ එයා බොහොම සමා වෙන්න ඕනේ. මේ අපිට ලැබිච්ච පිළිවෙල තමයි අපි දුන්නේ. අලි මාරු වෙලා මගදී හරි මාරු වෙලා තියෙනවා. මේ එතකොට හරිත නිපුණ රණවක මහතාට අයත් මේ හස්තියා විවිධ පෙරහැර ගණනාවක් නියෝජනය කරමින් තමයි ගමන් ගන්නේ. මේ හස්තියාට අනුග්‍රහය ලබා දෙන්නේ අපේ මැලියගොඩ අපේ ආදරණීය සහෝදරයා එච්.ටී. උදේශ් මහත්මයා තමයි මේකට අනුග්‍රහය දක්වන්නේ. මෙතුමා විසින් අපිට රුපියල් 85000ක මුදලක් ලබා දෙමින් මේ හස්තියා අපේ පෙරහැරට තිරණ කරලා තියෙනවා. නෙතට ප්‍රිය උපදවන හරිත පැහැයේ දිව්‍යමය සේනාවන් මතු කරමින් ශාන්ත වූත් ගාම්භීර වූත් ගමනින් පන්සල් බිම වෙත ගමන් කරන පූජනීය පින්බර හස්ති රාජේනි එනම් හරිත. මේ යන්නේ රිද්දි බිසෝ නර්තනය.
ජනප්‍රවාදයට අනුව රිද්දි බිසෝවරුන් 7 දෙනෙකි. ඔවුන් මහා සම්මත රජුගේ අගමෙහෙසිය වූ මැණික්පාල බිසවුන්ට යෙහෙලියක්ව සිටි නිසා මොවුන් දිව්‍ය අප්සරාවයන් කියලත් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මැණික්පාල බිසවුන් හට දරුවන් නොමැති නිසා මැණික්පාල බිසවුන්ගේ යහළුවන් වුණු මේ රිද්දි බිසවුන් 7 දෙනා දෙපයින් පයින් මඩකොට කපු වපුරා කපු සලුවක් පූජා කරා සක් දෙවිඳුට. ඒ සක් දෙවිඳුට ඒ පූජා කරපු කපු සලුවේ අනුහසින් තමයි මේ රිද්දි බිසවුන් වහන්සේලාගේ එකමුතුකමේ ශක්තිය නිසා තමයි මැණික්පාල බිසවුන්ට දරු සම්පත්තියක් ලැබුණේ. ඉතින් මෙන්න මේ රිද්දි බිසවුන් අර්ථනේ අනුහසින් අපි ප්‍රාර්ථනා කරනවා මේ අහංගම පුරවරයේ සිටින සියලුම කිරිසිහිනේ අපේක්ෂාවේ සිටින සියලුම මව්වරුන් ඉන්නවා නම් ඒ කිරිසිහිනේ ඉක්මනින් සැබෑ වේවා කියලා. කිරිසිහිනේ විදිහට සැබෑ වෙනකොට මේ පෙරහැරේ ඊටමත් ලස්සනම අංගයක් අපට දැක බලා ගන්නට පුළුවන් වෙනවා මුතු. ඉතින් ඒක නිසාවෙන් අපේ බලාපොරොත්තු වෙනවා මේ අහංගම පුරවරයට මේ දායාද වෙච්ච මේ අහංගම පුරවරයත් එක්ක බද්ධ වෙච්ච ආදරණීය හදවත් එකට එකතු කරගතපු ලස්සන පෙරහැරේ තවත් අංගයක් තමයි මේ විදිහට අපි දකින්නේ. ඉතින් ඒක නිසාවෙන් අපි ඔබට මතක් කර විදිහටම අපි ඔබට සඳහන් කර විදිහටම ලස්සන අංග රාශියක් තව එන්නට තියෙනවා. ඉතින් ඒක නිසාවෙන් අපි ඔබට මතක් කර සිටිනවා මේ හිටියා වගේම ඉන්න පොඩ්ඩක් මුතු මේ ගැන අපි විස්තරයක් අපි ලබා දෙන්නට ඕන. මොකද මේක ඊටමත් වටිනා කියන අංගයක් තමයි මේ එකතු කරලා තියෙන්නේ. මේ අප දැන් ඉදිරියෙන් ගමන් ගන්නේ පත්තිනි නර්තනය. සිලම්බු නාදයේ සවන වැකෙද්දී සලුවේ සෙවණින් සබය නිවෙද්දී පතිභක්තියෙන් තෙද බලයපා සත්පත්තිනි මවුනි සිරි ලකට වදිද්දී දවුල් බෙර යක් බෙර රික්මයට පියවර තබමින් ලෙඩ රෝග දුරු කරන්නට සත සලසන පත්තිනි දෙවිඳු වඩිනවා අපේ පෙරහැරට. ඉතින් මේ පත්තිනි නර්තනයෙන් අපිට මේ පෙරහැරට අනුග්‍රහය දක්වලා තියෙන්නේ සමන් මහත්මයා සහ අමන්‍යා ජුවලරි අධිපතිතුමන්. ඉතින් අපි එවුන්ගේ සාඩම්බර අනුග්‍රහය මේ වෙලාවේ ඉතාමත් ආදරෙන් මතක් කරන්න ඕනේ. පත්තිනි නර්තනය අපිත් එක්ක අත්වැල් බැඳගන්නේ ඉමදුව උමායා කලායතනය ඔස්සේ. ඉතින් අපි මේ කලායතනයත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕනේ. සප්පත්තිනි 12 පත්තිනි 16 පත්තිනි අපිට මේ විදිහට පත්තිනි අම්මලා වර්ගීකරණය කරන්නට පුළුවන්. මේ දරු ප්‍රසූතියෙන් පස්සේ මේ සප්පත්තිනි අම්මලාගේ ආශිර්වාදය බලාපොරොත්තුෙන් ඉන්න මොහොතකදී මේ ගමට මහත් ආශිර්වාදයක් විශ්වලාගත් ආශිර්වාදයක් ලබා දෙන මේ පත්තිනි අම්මාගේ දර්ශනය පත්තිනි නැටුම මේ විදිහට ඉමදුව ප්‍රදේශයේ කණ්ඩායමක් තමයි ඉදිරිපත් කරන්නේ. ඊළඟට අපේ යන්නට සූදානම් වන්නේ ඊළඟ අංගයටයි. අපි මේ අංගය සඳහන් කරන්නට කැමතියි. දැන් අප ඉදිරියෙන් ගමන් ගන්නේ සුරබා වල්ලිය. ජනප්‍රවාදයේ සුරබා කියන්නේ දිව්‍ය අප්සරාවයකට. ඉතින් කතරගම දෙවියන්ගේ බිසව වන වල්ලි මාතාවන්ගේ යෙහෙලියක් තමයි මේ සුරබා දේවිය කියලා කියන්නේ. ඉතින් සමහර අවස්ථාවල ජනප්‍රවාදයේ සඳහන් වෙනවා වල්ලි අම්මාගේ ස්වරූපයක් තමයි මේ සුරබා දිව්‍ය අප්සරාවය කියලා කියන්නේ. ඉතින් සුරපුරයෙන් බැස ආ දිව්‍ය අප්සරාවයනි ඔබ සබ මැදට සපමිනි සොඳුරු ලීලාවෙන් කවිතාලයට සලු සලමින් දැන් මේ ගමන් ගන්නේ සුරබා නර්තනයයි. ඉතින් මේ සුරබා වලි නර්තනය අපට දායාද කරන්නේ ගයත්‍රී පාමසිය හරහා. මුතු මේ පෙරහැරේ ලස්සනම කොටසකට තමයි අපි එකතු වන්න සූදානම් වෙන්නේ. මොකද මේ අංගේ නැත්තම් මේ පෙරහැර ලස්සනක් නැහැ. මේ මොනරියන් ලස්සනට නටන ආකාරය බලන්නට පුළුවන්. මේ පෙරහැරේ තියෙන සුවිශේෂත්වය අන්න ඒකයි. ඉතින් ඒක නිසාවෙන් අපි බලමු මේ පෙරහැරට ලස්සන නර්තනයක් ඉදිරිපත් කරන ඒ ලස්සනම යුවතියන් විශාල පිරිසක් මේ වෙනකොට මේ පෙරහැර ලස්සන කරන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසාවෙන් අපි ඉදිරියෙන් ගමන් ගන්නේ නාග මයුර මේ විදිහට බොහොම ලස්සනට ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරනවා මේ විදිහට. අපි බලමු මේ නර්තනය කොහොමද කියලා.
නාගලෝකයෙන් වඩින නාග කන්‍යාවියන්ද මේ. ඊටමත් හරිම අපූර්ව නර්තනයක් දැන් අප ඉදිරියෙන් ගමන් ගන්නවා. ඉතින් නාග මයුර කණ්ඩායම තමයි ඉතින් මේ අපි ඉදිරියෙන් ගමන් ගන්නේ. මේ දිනවල නාග මයුරන් හරි ප්‍රසිද්ධයි ලංකාවේ. විවිධ කතා ඔස්සේ ජනප්‍රිය වෙච්ච නාග රණ මයුරන් ටිකක් තමයි අපි දැන් දකින්නේ. ඉතින් අපි නාග මයුරන් හට සමුදෙමින් ඔන්න දැන් ටිකෙන් ටික එනවා දෙවොල් නර්තනය. චමිරයි අයියට දෙවොල්ද? දෙවොල් නර්තනය කියලා කියන්නේ අපේ හැමදෙනාගේම වස්දොස් දුරු කරන ඒ දෙවොල් නර්තනය මේ වෙනකොට හැඩවෙනවා. මේ අවස්ථාවේදී හංගම පුරවරයට ඇවිල්ලින්නවා. අලියැත්තු 5 දෙනෙක්ගෙන් සමන්විත වූ මේ සුවිශාල පෙරහැර මංගල්‍යයේ විශේෂම අවස්ථාවකට තමයි අපි සහ සම්බන්ධ වන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට සදාතුක කරඬු වහන්සේ රැගත් ඒ ධාතුන් වහන්සේ තව ස්වල්ප මොහොතකින් මේ පින්වන්ත භූමිය ස්පර්ශ කරනවා. සාදුනාද මැද්දේ ඔබට වැඳ වන්දනා කරන්නටත් අපි අවස්ථාව උදා කළ දෙවිලුණා. මේ නැටුම සම්බන්ධයෙන් මේ දෙවොල් නැටුම සම්බන්ධයෙන් මුතු අපි විස්තරයක් දැනගන්නට කැමතියි. අනිවාර්යෙන් දෙවොල් නර්තනය යනු පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මයක් වන දෙවොල් මඩි ශාන්ති කර්මයේ ප්‍රධාන නර්තනාංගයක් තමයි මේ අපි දකින්නේ. මේ ප්‍රධාන වශයෙන් පුද ලබන්නේ දෙවොල් දෙවියන් සහ සත්පත්තිනි දේව මෑණියන්. මෙහි ඓතිහාසික කතා පුවත තමයි කෙටියෙන් කිව්වොත් දෙවොල් දෙවියන් ඇතුළු පිරිස මෙරටට ගොඩ බහින වෙලාවේදී සත්පත්තිනි මෑණියන් ඇතුළු පිරිස ගිනි ජාලා 7ක් මැව්වලු. ඒ ගිනි ජාලා 7 මැඩගෙන ලක්දිවට ආපු දෙවොල් දෙවියන් නියෝජනය කරමින් තමයි මේ දෙවොල් නර්තනය අපේ ඉදිරියේ රඟ දැක්වෙන්නේ. ඒත් එක මතක් කරන්න ඕනේ මේ දෙවොල් නර්තනයෙන් අපි විශ්වාස කරන අපි බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි වසංගත දුර්භීක්ෂක ආදී කාලයන්ගෙන් වෙන්විලා සෞභාග්‍ය ශාස්ත්‍රීයත්වය මේ අහංගම් පුරවරයටත් ලැබෙයි කියන විශ්වාසයෙන් අපි මේ දෙවොල් නර්තනයේ දෙස ඉතාමත් ආදරයෙන් බලමු. ඒත් එක්ක මතක් කරන්න ඕනේ මේ දෙවොල් නර්තන ශිල්පීන් ඉතාමත් දක්ෂ ලෙස මේ ඔවුන්ගේ කුසලතාවයන් එලි දක්වන හැටි දැක්කම මට ඒ ගැන අනිවාර්යෙන් වචනයක් මතක් කරන්න ඕනේ. මේ නර්තනය සඳහා අනුග්‍රහය දක්වන්නේ දිල්ෂාන් ගුණවර්ධන මහත්මයා. මොවුන් අපිත් සමග එක්වන්නේ සත්සර සප්න කලායතනය මිදිගම ඉඳලා තමයි අපිත් එක්ක මොවුන් අත්වැල් බැඳගන්නේ. ලෝක කුසලානේ දිනාගතපු වෙලාවේ අර්ජුන රණතුංග මහත්මයාට උපහාරයක් පිණිස තමයි අර්ජුන කියන නම මේ ඇතාට අයියේ මේ අර්ජුන ගැන චුට්ටක් මට සඳහන් කරන්න ඕන. මේ අර්ජුන හස්තියා පහුගිය දවස්වල ඉතාම ප්‍රසිද්ධ වුණා. අනිවාර්යයෙන්ම මතක ඇති මේ ළඟදී සෝෂල් මීඩියා හරහා පසුගිය දවස්වල ඕගොල්ලෝ දැක්කා එක්තරා අවස්ථාවක වැවුරු කන්නල පෙරහැරේදී එක්තරා වයෝවෘද්ධ මහනුස්සයෙක් අත් දෙක අල්ලලා වඳින වෙලාවක ඒ ඇතා කුලප්පු වෙලා හිටියත් පස්සෙන් පස්සට ගියා. එච්චර මිනිස්සෙක්ටවත් නැති ලස්සන ගුණාංග තියෙන තිරිසන් සතෙක් තමයි ඒ අර්ජුන හස්තය කියලා කියන්නේ. ඒත් එකම මතක් කරන්න ඕනේ මේ දැන් අපි ඉදිරියෙන් ගමන් ගන්නේ සලුපාලි නර්තනය. මුතු මේ සලුපාලිය ගැන අපි මතක් කරන්නට ඕන. මොකද සලුපාලිය කියලා කියන්නේ පාලි 18න් එකක් මේක. ඉතින් මේකේ විනෝදය හාස්‍ය මේ හැමදේම ගැප් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසාවෙන් බොහොම අලංකාර ලස්සන දර්ශනයක් තමයි ඔබ මේ දකින්නේ. ලස්සනයි අයියේ. අනිවාර්යයෙන්ම. හෙළ මහා සංස්කෘතියේ අභිමානය ලොවට කියා පාන පහතරට නර්තන සම්ප්‍රදායේ අතිශය ජනප්‍රිය රෝගාතුර වූ ගතට හිතට ඊටමත් ඖෂධයක් බඳු මනෝවිද්‍යාත්මක අපූර්වත්වයක් තමයි සලුපාලි නර්තනයෙන් ඔබ අපි දැක්කේ. ඒත් එකම ඕන් එනව වේවැල් නර්තනය. මේ වේවැල් නර්තනය වුණත් මුතු අපි කලින් සඳහන් කර විදිහට මේ ශාස්ත්‍රීය ප්‍රවීණයන් සහ මේ සහජ හැකියාවක් තිබෙන්න ඕන මේ නර්තනය ඉදිරිපත් කරන්න. ඉතින් ඒක නිසාවෙන් ඔබට දැක බලා ගන්නට පුළුවන්. ඊටමත් දර්ශනීය ලෙස මේ නැටුම ඔබට ඉදිරිපත් කරනවා. බලන්න කොහොමද මේ දර්ශනය කියලා.
ලක්දරණේ ගැමි නර්තන කලාවේ අභිමානය රැගෙන වේගවත් යක්බෙර රිද්මයට අභියෝග කරමින් තමන් සතු අසිරිමත් නම්‍යශීලීතාවය අසමසම දෑත් හුරුවත් සමගින් අපේ ඉදිරියේ විස්කම් විදහා දක්වන මේ වේවැල් නර්තනය පෙරහැරට තායාද කරන්නේ වැල්හෙන්ගොඩ ටුමල් මහතා සහ ක්‍රස්ට් පීසා අධිපති අපේ ආදරණීය චමීර සහෝදරයා. ඉතාමත් බාරදූර කටයුත්තක් ඉතාමත් අලංකාර ලස්සනම දර්ශනයක් තමයි ඔබ දැක්කේ. අපි ඊළඟට යන්නට කැමති අපේ ඊළඟ අංගය තමයි වඩිග පටුන. වඩිග දේශෙන් ආපු වඩිග පටුන තමයි ඔබට මේ දැක ගන්නට පුළුවන් වෙන්නේ. මේ වඩිග පටුනේත් හරිම අලංකාර ලස්සන දර්ශනයක් තමයි ඔබට දැක ගන්නට පුළුවන් වෙන්නේ. පෙරහැරක් ලස්සන කරන්නට පෙරහැරක් වර්ණවත් කරන්නට මේ වඩිග පටුන දර්ශනය වඩිග පටුන නර්තනය මේ විදිහට ඉදිරිපත් කරනවා. අපි බලමු මේ නර්තනය කොහොමද වුන් ඉදිරිපත් කරන්නේ කියලා. මහා සම්මත රජ දවස ලක්දිව පාලනය කරන රජුගේ දිවිදෝෂය සුව කිරීම සඳහා සහ රජුට වැළඳී තිබුණ අద్භූත රෝගයන් සුව කිරීමට තමයි වඩිග දේශයෙන් බමුණන් සද්දෙනෙක් ඇවිල්ලා තියෙන මේ ලංකාවට. ඉතින් ඒ ආගමනය සිහිපත් කරමින් තමයි වඩිග පටුන නර්තනය දැන් අප ඉදිරියෙන් ගමන් ගන්නේ. ඉතින් මේ වඩිග පටුන නර්තනය සඳහා මූල්‍යමය අනුග්‍රහය ලබා දීලා තියෙන්නේ වැල්හෙන්ගොඩ පදිංචි සමීර මහත්මයා. ඊළඟට වඩිග පටුනෙන් අනතුරුව අපට දැක ගන්නට පුළුවන් වෙනවා රීරි අකාගේ දර්ශනය. මම හිතන්නේ රීරි දර්ශනය තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේකත් මේකේ මේ නර්තන අංග වලින් සුවිශේෂීම ස්ථානයක් තමයි ගන්නෙ මේ නර්තනය. ඉතින් පෙරහැරකට අවශ්‍යම නර්තනයක් තමයි ඔබ මේ දකින්නේ. ඉතින් ඒක නිසා මේ පෙරහැර ලස්සන කරන්නට මේ පෙරහැර වර්ණවත් කරන්නට මේ වගේ නර්තන අවශ්‍යයි. අපි ඒ සම්බන්ධවත් පොඩි කතාවක් අපේ කතා බහක් ගොඩනගා ගමුද? අනිවාර්යෙන් දෑතින් දරාගත් දැල්ලූ ගිනි පන්දම් දිත්වෙන් මුළු රංග භූමියම ඒකාලෝකමත් කරමින් ෂණිකයෙන් දැගෙන දුම්මල් ජාලාවෙන් අහංගම දුරු දෝෂ දුරු වේවා සැනකින්. ඒත් එකම පහත රටේ රුහුණු නර්තන කලාවේ මෙන්ම 18 සන්නිස් යාතු කර්මයේ විශ්මය ජනක බව ලොවට කියාපාන පන්දම් පාලි නර්තනය තමයි දැන් අප ඉදිරියෙන් ගමන් ගන්නේ. මෙම නර්තන අංගය පහත රට නර්තන සම්ප්‍රදායේ 18 සන්නි තොවිල් යන ශාන්ති කර්මයන් තුල නිතරම අපට දැකිය හැකි විචිත්‍රවත් ආකර්ශනීය නර්තනයක්. ඉතින් මේ පන්දම් පාලිය මගින් අපි අපේක්ෂා කරන්නේ දුම්මල ගහලා මේ අහංගම පුරවරයට තියෙන දෝෂාන්ධකාර තියෙනව නම් ඒව සැනකින් දුර වෙලා යන්න කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබ කිව්වා හරි චමීර මහත්මයා මේ පන්දම් පාලිය රඟ දක්වන්නේ රීරි අකා කියන යක්ෂයා විසින්. ඉතින් ඒක අපි මතක් කරන්න ඕනේ. මේ පන්දම් පාලිය සඳහා අපිට අනුග්‍රහය දක්වන්නේ UKW තිලක්ද සිල්වා මහත්මයා. ඉතින් අපි එතුමාගේ අනුග්‍රහයත් මේ වෙලාවේ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මේ නර්තන අංගය ඉදිරිපත් කරන්නේ. ඉතාමත් දර්ශනීය ලෙස ඔවුන්ගේ සහජ හැකියාවන් එකින් එක පෙන්වන මොහොතක් තමයි අපි මේ දකින්නේ. අයියගේ දොස් දුරු වුණාද මන්දා? 89ක් රෝග 99ක් ව්‍යාධි 264ක් අතුරුවාන්ත්‍රා මං හිතන්නේ දූරීභූත වුණා ඒ වැඩ කටයුත්තෙන්ම. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා එකින් එක විස්තර ඔබට ලබා දෙන්නට. අපි බලමු ඊළඟ අංගය මොකක්ද කියලා. මං හිතන්නේ ඉමදුව ප්‍රදේශයෙන් ඉතා දක්ෂ පරම්පරාවකින් එන නර්තන කණ්ඩායමක් තමයි මේ ඔබ දකින්නේ. ඉමදුව
ප්‍රදේශයේ ඉඳලා පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. ඔව්. මේ නර්තන කණ්ඩායම අපිට හම්බෙන්නේ මාතර ප්‍රදේශයේ ඉඳලා. මාතර ප්‍රදේශයේ වුණාට ඉමදු අපේ කණ්ඩායමක් තමයි නර්තනයේ යෙදෙන්නේ. ඒ ගැන මතක් කරන්නට ඕනේ. මොකද පරම්පරාවෙන් එන ඔහුගේ ශාස්ත්‍රීය ප්‍රයෝගය කරගෙන තමයි ඔවුන් මේ නර්තනයේ යෙදෙන්නේ. මේ අප ඉදිරියෙන් ගමන් ගන්නේ කුමාර සමයම කියන නර්තනය. කුමාර සමයම නේද? මේක ගැන මතක් කරන්න ඕනේ. මේ දවස්වල කළු කුමාරය කියන කෙනා හරි ජනප්‍රිය වෙලා ඉන්නේ. මොකද ගජබා රජුරෝ රෙදිනන්ද කෙනෙකුට දාව උපන්නලු නීල ඇස් තියෙන නීල වර්ණ දේහයක් තියෙන කුමාරයෙක්. ඔහු පසු කාලීනව ඔහුගේ තියෙන රූ සපුව නිසාම ස්ත්‍රීපුරය කියන ප්‍රදේශයට ගිහිල්ලා ඔවුන් දූෂණයට ලක් වෙලා මැරලා තියෙනවා. ඉතින් ඒ වෛරය පිරිමහන්න උපන් කෙනාලු මේ කළු කුමාරය කියලා කියන්නේ. ඉතින් කළු κουමාරය නිසා ඇතිවන කාන්තාවන්ගේ ලෙඩ රෝග වලට ආශිර්වාදයක්ම වේවා කියලා මේ නර්තනයෙන් අපි ප්‍රාර්ථනා කරමු. කළු කුමාරයා වහලා ඉන්නවා නම් ඔන්න දූරීභූත වෙන වෙලාවක් තමයි අපි දකින්නේ. ඉතින් මේ විදිහට එකින් එක ලස්සන අංග රාශියකින් සමන්විත වෙච්ච ඉතිහාසයේ කවදාකවත් නොදැක්ක විදිහට ඊටමත් සංවිධානාත්මකව මේ පෙරහැර මංගල්‍ය මේ අහංගම පුරවරේ ඉඳලා ඔබට දැක ගන්නට වාසනාව උදා කරලා දීලා තිබෙනවා. ඉතින් ඒක නිසා වෙන අපි ඔබට ආරාධනා කර පරිදිම අපිත් එක්ක අත්වල් බැඳගෙන මේ පින්වත් කටයුත්තට දායකත්වයක් දක්වලා ඒ පින්වත් කටයුත්තේ කොටස්කරුවෙක් වෙලා ඔබටත් පුළුවන් මේ සදාතුක කනඩ වහන්සේ වැඳ වන්දනා කරගන්නට තව ස්වල්ප මොහොතකින් දර්ශනීය පෙරහැරක අවසානය තව ස්වල්ප මොහොතකින් අපි සනිටුවහන් කරන්නට ඕන. අලියැත්තු තව විශාල පිරිසක් තව එන්න ඉන්නවා. ඉතින් ඒක නිසාවෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ සෑම සියලු දෙනාටම මේ ඉන්න සෑම පිරිසකටම ඒ නර්තන අපි පෙන්වන්නට ඒ අවස්ථාව උදා කර දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එකම මේ දැන් අපේ ඉදිරියට ගමන් ගන්නේ තෙල්මේ නර්තනය. දෙවල් මඩු යාගයේ දෙවියන් උදෙසා කෙරෙන උත්තම පූජාව. පහතරට රුහුණු නර්තන කලාවේ එන අතිශය වේගවත් ප්‍රාණවත් මෙන්ම සුන්දර නර්තන කරටාව. 12 දෙවියන් උදෙසා පහන් තෙල් සෙත් පතා කරන උතුම් වූ තෙල් මෙහෙයයි මේ. නෙත් අදහගත නොහැකි ශාරීරිය නම්‍යශීලී භාවයත් පෙන්නමින් දෙපයට බැඳි ගෙජ්ජි නාදයෙන් සබය ඒකාලෝකමත් කරන මේ තෙල්මේ නර්තනයයි දැන් ඔබ ඉදිරියට. ශ්‍රී ලංකාවේ පහතරට නර්තන සම්ප්‍රදායට ප්‍රධාන ශාන්ති කර්මයේ ලෙඩ දෙවල් මඩු යාගයේ එන ප්‍රධාන නර්තන අංගයක් තමයි තෙල්මේ නර්තනය කියලා කියන්නේ. පත්තිනි දෙවියන්, දෙවොල් දෙවියන්, සතරවරන් දෙවියන් උදෙසා මෙම නර්තනය පුද පූජා කරනවා. තෙල්මේ යනු දෙවියන් උදෙසා කරන තෙල් මෙහෙය. ඉතින් අතීතයේ රජ දවස වසූරිය, ලේ අතිසාරය, පැපොළවැනි බෝවන රෝග වලට විසඳුම් ලෙස තමයි මේ තෙල්මේ නර්තනය රඟ දැක්ුවේ. ඉතින් මේ අහංගම් පුරවරයට ප්‍රදේශයට මෙවැනි දෙවියන්ගෙන් වැළඳෙන රෝග කියලා විශ්වාසය හැදෙන රෝග තියෙනවා නම් ඒවා දුරින් භූත වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් තෙල්මේ නර්තනය සඳහා අනුග්‍රහය දක්වන්නේ විජිත තහන පුර්සිටි. අනේ ඊටමත් ආදරෙන් මතක් කරනවා මේ චුට්ටක් අඩියක් පස්සට යන්න. මොකද මේ සද්ද ඉතාමත් අසීරු කාර්යක තමයි මේ වීඩියෝ ටීම් එක පත් වෙලා තියෙන්නේ. මේ අහංගම අපේ වැඩක්, ලස්සන වැඩක්, ලෝකෙට ගෙනියන වැඩක්. ඕගොල්ලෝගේ පුංචි සහාය ලබා කරවා දෙන්න. අඩියක් පස්සට යන්න. මොකද මම දන්නවා අහංගම මිනිස්සු කවදාවත් පස්සට යන්නේ නැහැ. හැබැයි මේ වගේ වෙලාවක නිහතමානීත්වයෙන් ඉතාමත් ගෞරවයෙන් කියනවා අඩියක් පස්සට වෙලා මේ ශිල්පීන්ට අවශ්‍ය ඉඩහසර ලබා දෙන්න කියලා. මේ තෙල්මේ නර්තනය නටද්දී ඇගේ සමබරතාවය තියෙන්න ඕන. ඇගේ සමබරතාවයත් එක්ක ඔවුන්ට සහජ හැකියාවක් තියෙන්න ඕනට ඕන මේ අංගය ඉදිරිපත් කරන්නට. ඉතින් මේ පුංචි දරුවන් හොඳ ගුරුහරුකම් ලබපු පුංචි දරුවෝ කණ්ඩායමක් ඉන්නේ. හැබැයි ඔවුන්ගේ හැකියාවන් මනා ලෙස ඉෂ්ට සිද්ධ කරන ආකාරයක් තමයි අපි මෙතෙන්දි දකින්නේ. මේ නර්තනයෙන් පුද පූජා ලබන දෙවි දේවතාවුන් වහන්සේ ලෙස දෙවොල් දෙවියන් සහ සත්පත්තිනි මෑණියන් වහන්සේ නම් කරන්න පුළුවන්. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු සත්පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය මේ අහංගම් පුරවරයට අනිවාර්යෙන් ලැබෙන්න කියලා. ආදරණීය පුංචි පුතේ ඕගොල්ලන්ගෙන් චූටි ඉල්ලීමක් කරනවා මේ ප්‍රධාන පීඨිකාව ඉදිරියේ ඉන්න චුට්ටක් එහාට යන්න. මොකද මේ
මම පුංචි ඉල්ලීමක් කරන මේ ස්වාමීන් වහන්සේලාගෙන් එහා පැත්තට යන්න චුට්ටක්. අපි බෞද්ධ ජනතාවන් විදියට මහා සංඝරත්නයට ගරු කරන්න ඕන. ඉතින් පුංචි ඉල්ලීමක් කරනවා මේ මහා සංඝරත්නය ඉදිරි පිටට එන්න එපා. චුට්ටක් මදක් ඈතට යන්න කියලා. ලක් පොළවේ උපන් අභිමානයේ හෙළ කලාවේ අග්‍රගණයේ කිරුළ දෙස් විදෙස් ලක්ෂ ජනතාවගේ ප්‍රේක්ෂක net විදහලමින් දැන් අපි ඉදිරියට එන්නේ වෙස් නර්තන කණ්ඩායම. එදා පණ්ඩුවාස දෙව් රජුගේ දිවි දෝෂය දුරු කරන්නට මලය රජුන් මැවූ දිව්‍ය රංගන විනාශයයි මේ. සියුම් රිදී කැටයම් බබලවන ශීර්ෂාභරණයෙන් සැරසී ලැම මත දිදුලන අවුල් හැර මාරා දරා දෙපයට බැඳ ගෙජ්ජිනාදෙන් මුළු රංග භූමියම දැන් ඒකාලෝකමත් වන්නටයි මේ සූදානම. ගැටබෙර හඬෙහි තේජසින් අවදිවන උඩරට මංගල සම්ප්‍රදායන්ගේ මහා මංගල්‍ය වෙස් නර්තන වෙස් කණ්ඩායම තමයි දැන් අපිට දකින්න ලැබෙන්නේ. ඒත් එක්කම වෙස් නර්තනය ගැන සඳහන් කරනකොට අනිවාර්යෙන් මතක් කරන්නට ඕනේ අපි හැමෝම අතිමහත් උත්කර්ෂයෙන් පවත්වන නුවර ඇසළ පෙරහැර. ඉතින් ඇසළ පෙරහැරේ අනිවාර්ය විශේෂිතම වූ අංගයක් තමයි වෙස් නර්තනය කියලා කියන්නේ. මේ වෙස් නර්තන ශිල්පය හරියට උඩරට කලාපේ අග්‍රගණයේ කිරුලක් වගේ. ඒ විතරක් නෙමෙයි මේ වෙස් නර්තන ශිල්පයාගේ ඇඳුම් ආයිත්තම් වලින් දෙවි දේවතාවුන් වහන්සේලා 24 දෙනෙකුගේ රංග ආභරණ වලට සමාන රංග ආභරණ තමයි මොවුන් පැළඳලා තියෙන්නේ. ඈත අතීතයේ වෙස් නර්තන ශිල්පයා සෙරෙහි තිබූ දැඩි ගාම්භීරත්වය වර්තමානයේ වන විට කෙමෙන් ගිලිහී ගියත් අපේ තරුණ වෙස් නර්තන කණ්ඩායම දැක්කට පස්සේ ඔවුන්ගේ ජවය දැක්කට පස්සේ මට නම් හරිම සතුටක් දැනෙන්නේ. ලංකාවේ ප්‍රෞಢ ඉතිහාසය ලෝකෙට කියාපාන මේ වෙස් නර්තනය දැන් අපේ ඉදිරියෙන් ඔවුන්ගේ විස්කම් දස්කම් පෙන්වන අපූර්ව දැක්කට පස්සේ ඒත් එක්කම මේ වෙස් නර්තනය සඳහා සාඩම්බර අනුග්‍රහය දක්වන්නේ පුරවරයේ ප්‍රදේශවාසීන්ම තමයි. දැන් තමයි ඔන්න මුතු හොඳම අවස්ථාව. සදාතුක කරඬු වහන්සේ දැන් ඔබ ඉදිරියට එන ආකාරයක් දැක බලා ගන්නට පුළුවන් වෙනවා. මේ සදාතුක කරඬු වහන්සේ මේ ගම් ප්‍රදේශය පහු කරමින් අහංගම පුරවරේ ඒ සියලු දෙනාටම ආශිර්වාදයක් කරමින් ඔන්න ඔබ ඉදිරියෙන් ගමන් කරනවා. ඒ ආදරණීය හරි මුතු දැන් මේ වෙලාවේ අපිට දකින්න පුළුවන් ඉන්නේ අපි බලාපොරොත්තුෙන් හිටපු දර්ශනයක්. ඒ කියන්නේ මේ හංසනටම හැමෝම හරි ආසාවෙන් බලන්න කැමති දෙයක් තමයි අපිට දර්ශනය වෙන්නේ. ඉතින් ඒක නිසාවෙන් පෙරහැරේ ලස්සනම කොටස දැන් තමයි එන්නේ. ඉතින් ඒක නිසා අපි ඔබට ආරාධනා කරනවා එන්න බලන්න. මෙන්න මේ විදිහට තමයි ඔවුන්ගේ නර්තනය ඉදිරිපත් වන්නේ. අපි බලමු ඔවුන්ගේ නර්තනය කොහොමද කියලා. හොඳ සෙල්ලම් එළිවෙන ජාමට කියලා කියනවනේ. හංසය කියන්නේ දියෙන් කිරි වෙන් කරගන්නවා කියන අතිශය වැදගත් උපමාවක් තියෙන සත්වෙක්. මතක් කරන්න ඕනේ මේ අපිත් එක්ක ඉදිරියෙන් සිටින මේ හංස කණ්ඩායම සීනිගම ගිය අවුරුද්දේ සීනිගම වාර්ෂික මහා පෙරහැරේ ප්‍රධානම නර්තනය ලෙස තේරීපත් වුණු නර්තනයක් තමයි අපි ඉදිරියෙන් ගමන් ගන්නේ. ඉතින් මම කියවනේ සුළුපටු නර්තන කණ්ඩායම් නෙමෙයි අපි ඉදිරියෙන් ගමන් ගන්නේ. ඉතින් රණ හංසයෝ වගේ ලස්සන හංසයෝ ටිකක් අපි ඉදිරියේ රඟ දෙනකොට මේ හංසයින් සදා අපට සාඩම්බර අනුග්‍රහය දක්වන්නේ මිෂ්ඨපාන් ආයතනය. ඉතින් අපේ අනුග්‍රහයත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනේ. චමීර මහත්මයෝ මේ හංසය සතුව තියනවලු රෙනින් කියන එන්සයිමය. රෙනින් කියන එන්සයිමය ජලයෙන් කිරි වෙන් කරවා ගැනීමේදී මේ රෙනින් කියන එන්සයිමය ගොඩක් චෙක් මහත්තුරු භාවිතා කරනවා. ඉතින් හංසයගේ ස්වභාවිකවම අන්තර් වෙලා තියෙනවා මේ රෙනින් කියන එන්සයිමය. අන්නේ පුරවකතනයත් එක්ක තමයි හංසය දියෙන් කිරි වෙන් කරගන්නවා කියන ලස්සන උපමාව මේ අපි වටා ගොඩ නැගෙන්නේ. ඇත්තටම මුතු හංසයෝ ටිකක් වගේ නේ දෙක පාට දකිද්දී. ඉතාමත් ලස්සන අලංකාර දර්ශනයක් තමයි තියෙන්නේ. කාවඩේ තාලෙට මුතුත් ඇඟ හොලවනවා අර පැත්තේ ඉඳගෙන. ඉතාමත් අලංකාර ලස්සන දර්ශනයක්. පෙරහැරකට තිබිය යුතුම අංගයක් තමයි මේ හංස නැටුම.
හංස විලාසය අපි බලමු ඔවුන්ගේ නර්තනය කොහොමද ඔවුන් ඉදිරිපත් කරන්නේ කියලා. මාර්ගයේ දෙපස සිටින සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා මොවුන්ට ශිල්පීය දස්කම් පෙන්වන්නට මාර්ගයේ ඉදහසට ලවකා කරවා දෙන්න කියලා ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. සංවිධායක මණ්ඩලයට අවශ්‍ය සහාය ළඟා කරවා දෙන්න කියලා ඉතාමත් ආදරයෙන් ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ පෙරහැර මංගල්‍ය විජයශ්‍රී මංගලාරාමය වෙනතේ යන්න ඕනේ. ඒක හින්දා මං හිතන්නේ අවශ්‍ය ඉඩ පහසුකම් අපේ ජනතාව විසින් සපයා දිය යුතුයි. නැත්තම් මෙච්චර වියදමක් පිරිවැයක් යොදලා මේ පෙරහැරක් කරලා කිසිම වැඩක් නැහැ කියලා මගේ නම් මතය ජමීර මහත්තයා. හරි. ඊළඟට අපේ බලාපොරොත්තු වෙන අශ්ව නර්තනය. ඊටම දර්ශනීය දර්ශනයක් තමයි අශ්ව නර්තනයෙන් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ලස්සන කාන්තාවන් ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන සොඳුරු මොහොතක් තමයි අපි මේ දකින්නේ. අපි බලමු ඔවුන්ගේ නර්තනය කොහොමද කියලා. පුරාතන යුගයේදී ලංකාවේ ඉතිහාසයේ පෙරහැරවල් වල අශ්වයින් ගමන්ගත් බව පුරාතනික සාධක වලින් සනාථ වෙලා තියෙනවා. ඉතින් අද කාලේ අශ්වයෙක් ගේනවා කියන්නේ එසේ මෙසේ පහසුවක් නෙමෙයි. ඉතින් මේ පුරාතන යුගය සිහිපත් කරමින් මේ ජීවමාන අශ්වයෙකුට නොදැනිව ගමන් ගන්නා මේ අශ්ව රැළ අනිවාර්යෙන් මේ පෙරහැරට ඉතාමත් අලංකාර දසුනක් තිලන කරනවා. ඒත් එක මේ අශ්ව නර්තනයේ සඳහා සාඩම්බර අනුග්‍රහය දක්වන්නේ මාෂ්මිලෝ ක්‍රන්ච් කැපේ අධිපතිතුමා. අපි ආදරෙන් ආමන්ත්‍රණය කරන පොඩ්ඩයි අයියා. ඉතින් එතුමා තමයි අපිට මේ අනුග්‍රහය ලක්වන්නේ. දැන් අපිට දැක ගන්න පුළුවන් වෙනවා කලගෙඩි නැටුම. ලංකාවේ ඉතිහාසයේ කලගෙඩි නර්තනය කියලා කිව්වට අපේ කලගෙඩි නර්තනය හා සමානවම තියෙන සෙම්බු නර්තනය තමයි අපේ ඉදිරියෙන් දැන් ගමන් ගන්නේ. දකුණු ඉන්දිය සම්භවයක් තියෙන දමිළ ජනතාවගේ දෛනික ජීවිතයේ සෙම්බුව කියන්නේ නිතරම පාවිච්චි වෙන දෙයක්. ඉතින් මේ ද්‍රවිඩ සම්භාවිතාවය අපේ පෙරහැර නියෝජනය කරන සෙම්බු නර්තන කණ්ඩායම තමයි මේ. සෙම්බු නර්තනය සඳහා අපට සාඩම්බර අනුග්‍රහය දක්වන්නේ ගිහාන් එළවලු කරන අපේ ආදරණීය ගිහාන් අයියා තමයි අපිට මේ සෙම්බු නර්තනය මේ පෙරහැරට ළඟා කරවා දීලා තියෙන්නේ. අපි ඊළඟට යන්න සූදානම් වන්නේ මොදු තවත් අලංකාර දර්ශනීය නර්තනයකටයි. ඒ නර්තනය ගැන අපි මේ පෙරහැරට අත්‍යවශ්‍යම නර්තනයක් හැටියට තමයි අපි සඳහන් කරන්නට පුළුවන් වෙන්නේ. මොකද මොනර නර්තනය තමයි ඊළඟට එන්න තියෙන්නේ. අපි බලමු ඒ නර්තනයත් කොහොමද ඔවුන් ඉදිරිපත් කරන්නේ කියලා. ඉතින් සෙම්බු දර්ශනය තාමත් ඔබට දර්ශනය වෙනවා ඇති. මේ ස්ථානයේදී දමිළ ජනතාව සනිටුහන් කරමින් ඔවුන්ගේ එදිනෙදා කාර්යයන් ඉෂ්ට සිද්ධ කළා. ඔවුන්ගේ දර්ශන වේදිකාව මතට ප්‍රවිෂ්ඨ කරපු ඒ සොඳුරු අවස්ථාවක් තමයි අපිට දැක බලා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසාවෙන් අපි බලමු තව පුංචි වෙලාවකදී මොනර දර්ශනය ඔබට දැක බලා ගන්නට පුළුවන් වෙනවා මේ ප්‍රදේශයේදී. ඉතින් අහංගම තරුණ කැල විසින් සංවිධානය කරනු ලබන 7 වන වරටත් අතිසාර්ථක ලෙස සංවිධානය කරනු ලබන ඒ පෙරහැර මාලාවේ සුවිශේෂී මේ අවස්ථාවකට තමයි අපි සම්බන්ධ වන්න සූදානම් වන්නේ. අයියේ මේ වෙලාවේ මතක් කරන්න ඕන මේ මොනර කියන්නේ අලංකාරයෙන් වැඩිම සතා වන අතර
ටිකක් අඩු අලංකාරයක් තියෙන සතෙක් තමයි සෙබඩ කියලා කියන්නේ. මේ සෙබඩු ටික දැක්කම නම් ඒ වචනය ගැන මට දහස් වාරයක් සිතන්න වෙනවා. සත ලෝකයට අනුව මොනරාගේ ගැහැණු සතා තමයි සෙබඩ කියලා හඳුන්වන්නේ. ඉතින් මේ සෙබඩ නර්තනය ඊටාම මෑත කාලයේ තමයි පෙරහැරවල් වලට සහභාගී වෙන්න පටන් ගන්න. ඉතින් මේ සෙබඩ නර්තනය මේ අහංගම් පෙරහැරට දායාද කරන්නේ අජිත් නන්දිත මහත්මයා තමයි මේ පෙරහැරට දායාද කරන්නේ. ඉතින් මේ සෙබඩ නර්තනය දැක්කට පස්සේ මොනරුන්ට වඩා ලස්සනයිද මන්දා? එහෙම කිව්වට මොනර විතර ලස්සන සතෙක් තවත් නැහනේ. සෙබඩ කිව්වට මොනරගේ කොටස් අරගෙන තමයි මේ නර්තනය යෙදෙන්නේ. එහෙම කියන්න එපා ඊහොනේ. ගෑනු තමයි ලස්සන. එතනින් අයියා අපිව නිකන් පහත් කරලා දැම්ම වගේ කියලාත් මට හිතෙනවා. තවත් සෙබඩ නර්තනයක්. එකකට එකක් නොදෙවෙනි ඊටමත් අලංකාර ලස්සන දර්ශන පෙළක් තමයි ඔබට දායාද කරේ. ඉතින් අපි තව බලාපොරොත්තු වෙනවා තව ඉදිරියටත් විශාල නර්තන කණ්ඩායම් රාශියක් තව එන්නට තියෙනවා. ඉතින් ඒක නිසා වෙන අපි බලාපොරොත්තු වෙනවා ඒ නර්තනත් එකින් එකට ඒ සවිස්තරාත්මක විස්තර ඔබට ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. සත්ව ලෝකෙත් මෙච්චර ලස්සන සෙබඩු ඉන්නවද කියලා හිතන්න තරම් ලස්සන එකට එකක් නොදැනිව ලස්සන සෙබඩුන් රැලක් දැන් අපි පසු කර යද්දී තවත් එලෙසම සෙබඩුන් රැලක් දැන් අපි ඉදිරියට එනවා. ලස්සන සෙබඩියොටිය දිහා දැක්කට පස්සේ අපේ මේ කන්දස්වාමී දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ වන්දනා කරන ඔවුන් වහන්සේගේ දිව්‍යමය රථය තමයි මොනර කියලා කියන්නේ. ඉතින් මොනරා නියෝජනය කරමින් සෙබඩ නර්තනය ඉතින් මෑත කාලයේදී තමයි පෙරහැර මංගල්‍යයන් එක්ක අත්වැල් බැඳගන්නේ. ඉතින් අහංගම පෙරහැර මංගල්‍යය බබලවන්නත් සෙබඩ කණ්ඩායම් දෙකක් අපිත් එක්ක අත්වැල් බැඳගත්තා. ඉතින් ආදරෙන් මතක් කරනවා සෙබඩ කණ්ඩායමේ ලස්සනට රඟ දක්වද්දී අපි ඔවුන්ට ආශිර්වාද කරමු මෙවැනි පෙරහැර ගණනාවක නියෝජනය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. නැකතට ගැහෙන රිද්මේ සතුට රැගෙන එන වැසි වසිනා වසන්තය අවුරුදු වසිරිය මැදින් ඇහෙන රබන් සුරතරට දෙවැනිව ගමන් කරන මේ පෙරහැර ආලංකාරය කරන අපේ රබන් නැටුම දැන් අපේ ඉදිරියෙන් ගමන් ගන්නවා. අපේ මෙහෙළ සංස්කෘතියේ අභිමානය රැගත් රබන් නර්තනය දැන් අපේ දැස්මානයට ළඟා වෙමින් පවතින වෙලාවේ ජන ආශ්‍රිතය සහ බැඳුණු අලංකාර කලාවක් තමයි රබන් කලාව කියලා කියන්නේ. ලංකාවේ අපිට දකින්න ලැබෙන රබන් වර්ග දෙකක් තියෙනවා. එකක් බංකු රබාන, අනිත් එක අත් රබාන. ඉතින් බංකු රබාන කියන්නේ එක තැනක වාඩි වෙලා රිද්මයට වයන රබාවනක් වුණාට අත් රබාන අපිට ඕන විදියට නම්මශීලීව හසුරුවමින් රඟ දෙන්නවා. ඉතින් මේ අපිත් එක්ක රබන් නර්තනය අත්වැල් බැඳගන්නේ
හබරාදුවේ විනාදාරී කලායතනය මගින් තමයි අපිත් එක්ක රබන් නර්තනය මේ වෙලාවේ අත්වැල් බැඳගන්නේ. රබන් නර්තනය සඳහා අනුග්‍රහය දක්වන්නේ සරසි රෙදිගෙදරෙහි අධිපති අපේ ආදරණීය රූපසේන මහත්මයා තමයි අපිට මේ රබන් නර්තනය මේ පෙරහැරට සම්බන්ධ කරලා දෙන්නේ. දැන් අපි ඉදිරියෙන් ගමන් ගන්නේ කුම්බි නර්තනය. කුම්බි නර්තනය ගැන මතක් කරද්දී දකුණු ඉන්දිය සම්භවයක් තියෙන ಭಾರತ නර්තන කලාවේ සරලවම තාල හා වස්ත්‍ර අනුමානයෙන් නිර්මාණය වෙච්ච එකක් තමයි මේ කුම්බි නර්තනය කියලා කියන්නේ. කුම්බි නර්තනය අපිට හම්බෙන්නේ කැට්‍රස් අධිපති අපේ ජානකී මහත්මියගෙන්. ඉතින් මේ කුම්බි නර්තනය ගැන මතක් කරන්න ඕනේ ಭಾರತ නර්තනය ඇසුරින් නිර්මාණය වෙච්ච එකක්. හරිම ලස්සනයි. මම මුලින්ම කිව්වා අපේ මේ පෙරහැරේ උඩරට පහතරට සබරගමු නර්තන පමණක් නොව ಭಾರತೀಯ ආభాෂයන් ලබන නර්තන රාශියක් දැක් ගන්න පුළුවන් කියලා. ද්‍රවිඩ ජනතාවගේ දේවාල කෝවිල් ආශ්‍රිත නිතරම දකින්න පුළුවන් නර්තනාංගයක් තමයි මේ කුම්බි නර්තනය කියලා කියන්නේ. රන්වන් පිල් කළඹ විදහලමින් කතරගම දෙවිඳු වැඩ සිටිනා ద్వාරය සැනසූ එහෙ මහා කතරගම සුරිඳුන්ගේ මහා වාහනය රණමයුරා දැන් එනවා අප ඉදිරියට. කතරගම දෙවියන් හෙවත් ස්කන්ධ කුමාර දෙවියන්ගේ සන්නාමයෙන් හඳුන්වන කඳ සුරිඳුන් වන්දනයට නැතුවම බැරි අංගයක් තමයි මේ රණමයුර නර්තනය. ඉතින් මේ රණමයුර ඕනම් පෙරහැරක අපි අපේක්ෂාවෙන් බලා ඉන්න ලස්සන නර්තනාංගයක් තමයි මේ රණමයුර නර්තනය. ඉතින් මේ වෙලාවේ අහංගම පෙරහැර ඒකාලෝකමත් කරමින් රණමයුර නර්තනය අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවා. ඉතාමත් ලස්සන දර්ශනීය නර්තනයක් තමයි මේ රණමයුර නර්තනය. මම හිතන්නේ කතරගම දෙවියන් සිහිපත් කරන්නට ඒ නර්තනය යෙදෙනවා කියලා තමයි අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. සුවිශේෂීම නර්තන විලාසයක් තමයි ඔවුන්ගේ තිබෙන්නේ. ඉතාමත් ලස්සන අලංකාර දර්ශනීය නර්තන විලාසයකින් සමන්විත වෙච්ච ඒ කතරගම දෙවියන්ගේ නර්තන කණ්ඩායම මේ අවස්ථාවේදී අප ඉදිරියෙන් ගමන් කරනවා. ස්කන්ධ කුමාරයාගේ ආගමනය කතරගම දිව්‍ය රාජෝත්තමයාගේ ආගමනය සන්නද්ධ කරමින් දැන් අප ඉදිරියෙන් ගමන් ගන්න රණමයුරන් දෙස බැලූ කල අපි දැන් ජීවත් වෙන්නේ රුහුණු පුරවරේ කතරගම දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ අඩවියේ. ඉතින් උන්වහන්සේගේ අඩවියේ ඉන්න කාලෙක මේ රණමයුර නර්තනය මගින් උන්වහන්සේ පුද ලබනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු කතරගම දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ දිව්‍ය තේජස මේ අහංගම පුරවරයට අනිවාර්යෙන්ම ලැබෙන්න කියලා. දැන් අප ඉදිරියෙන් ගමන් ගන්නේ ඩෝල් නර්තනය. ඩෝල් නර්තනය යනු ප්‍රජාති බගන්බරා කියන ඉන්දිය නර්තන කලාව ඇසුරෙන් නිර්මාණය වෙච්ච එකක්. ඩෝල් නැමැති කියන මේ වාද්‍ය භාණ්ඩය මූල් කරගෙන තමයි මොවුන් රඟ දක්වන්නේ. මතක් කරන්න ඕනේ මේ ඩෝල් නර්තනය තමයි ගිය වර කතරගම පෙරහැරේ හොඳම නර්තනය සඳහා සුදුසුකම් ලැබුවේ. ඉතින් අහංගමත් ඒ නර්තනය අපිට දකින්න ලැබෙනවා. ඉතින් මම කියවනේ මුලින්ම දිවයිනේ ප්‍රසිද්ධ පෙරහැර ගණනාවක් නියෝජනය කරන ලස්සන නර්තන කණ්ඩායම් වලින් සැදුම් නර්තනයින් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඩෝල් නර්තනය සඳහා අපිට සාඩම්බර අනුග්‍රහය දක්වන්නේ මීගහගොඩ සොලා මහත්මයා විසින් තමයි අපිට ඩෝල් කාවාඩි සඳහා අනුග්‍රහය දක්වන්නේ. පපර සද්දේට හස්තියා යන අපූර්ව දැක්කට පස්සේ හරිම ලස්සනට අඩිය පාගලා හරිම ලස්සනට නර්තනය යෙදෙන හැටි දැක්කම දැන් අපි ඉදිරියෙන් ගමන් කරන්නේ චාරිකා
ඇත් පන්තියේ ඉතාමත් අලංකාරම සහ දඟකාර හැඩකාර පොඩ්ඩක්වත් නිකන් ඉන්න බැරි ඇතින්නියක් තමයි අපේ පහු කරගෙන යන්නේ. ඇයට නර්තනය යෙදෙන්නට අවශ්‍යයි සෑම මොහොතකදීම. ඉතින් චාරිකා ඒ විදියට සමුගන්නකොට කාවඩේ ඔන්න එනවා හොඳම හරිය. දෙවියන් උදෙසා තමයි මේ කාවඩෙත් පිළිඹුවන්නේ. අපි ඒ විස්තරත් කතා කරන්න බලමු මුදු කොහොමද ඒ විස්තර කියලා. දැන් අප ඉදිරියෙන් ගමන් ගන්නේ භක්ති කියන කාවාඩි වර්ගයට අයත් කාවාඩි කණ්ඩම. භක්ති කියන වචනය ඇතුළෙම ලස්සන ආර්ථයක් ගැබ් වෙලා තියෙනවා. පුරාතනයේ කතාවලට අනුව ඉන්දුබල් නැමැති අසුරයා විසින් ශිව දෙවියන්ගේ අනසකට එකතු වෙලා තමයි මේ භක්ති කියන කාවාඩි නර්තනය රඟ දක්වලා තියෙන්නේ. දැන් අපිට පෙනෙන්නේ මේ භක්ති කාවාඩි නර්තනයෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දිය ද්‍රවිඩ සම්භවය නර්තන කලාවට මුසු වෙච්ච ආකාරය සහ ඒ විශ්මය අපිට දැන් දකින්න පුළුවන්. භක්ති කාවාඩි යනු හුදෙක් විනෝදාස්වාදයේ උසදා නටන නර්තනයක් නෙමෙයි. ඇත්තටම භක්ති කාවාඩි කියන්නේ දෙවියන් සතුටු කිරීම උදෙසා භක්තියෙන් යුතුව අපි කියනවා ශිව දෙවියන් විසින් තාණ්ඩව නටනවා වගේ කතරගම දෙවියන් ශිව දෙවියන් වෙනුවෙන් භක්තියෙන් යුතුව නටන නර්තන කණ්ඩායමක් තමයි මේ භක්ති නර්තනය කියලා කියන්නේ. සාදු සාදු මුළු මහත් ආකාශ ගර්මයම ඒකාකෝලකම් කරමින් සදහැවතුන්ගේ සාදුකාර මැද්දේ රුහුණු කතරගම මහා දේවාලයේ වැඩවසන ලෝසත්‍රයා හට කරුණාව සලතන කන්දස්වාමී දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඊටමත් ගෞරවයෙන් වඩිනවා දැන් අප ඉදිරියට. කඳසුරිඳුන්ගේ තේජසත් කරුණාවත් මුළු මහත් විශ්වය පුරා විහිදුවාලමින් පෙරහඬ නාදය ඇස්සේ දැන් විශ්මිත බලති කතරගම දෙවිඳුන් වදිනවා අප ඉදිරියට. සතුරන් දමනය කළ ලතැවුල් නිවන අසරණ සරණ ජනයා හට පිහිටවන කන්දස්සාමි දෙවියනි පිහිටවෙනු අහංගම පුරවරයට. කතරගම දේවාලයේ වැඩ සිටින කතරගම දෙවියන් උදෙසා භක්තිවන්ත ලෙස සහ ඉතාමත් හරසරයෙන් යුතුව උන්වහන්සේගේ ශබ්ද පූජාව අපි පසු කරගෙන යද්දී කතරගම දේවරාජෝත්තමයන් වහන්සේගේ පිළිරුව මේ පුණ්‍ය භූමිය ස්පර්ශ කරන අවස්ථාවයි ඔබ මේ දකින්නේ. ඉතින් ඒක නිසා බොහොම සද්ධාවෙන් භක්තියකින් යුතුව අපි ඔබට ආරාධනා කරනවා සාදුකාරයක් ලබා දෙන්න. කතරගම දෙවියන් උදෙසා ඔබ භක්තිවන්තයෙක් නම් මේ කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ඇල්ම බැල්ම ශක්තිය නිරන්තරයෙන්ම මහංගම පුරවරයට ලැබෙනවා නොඅනුමානයි හෙට ඉඳලා. ඉතින් ඒක නිසා පෙරහැර වර්ණවත් වන පෙරහැරේ දර්ශනීයම මොහොතකට තමයි ඔබ අපේ සම්බන්ධ වන්නේ. මම හිතන්නේ ලස්සනම මොහොත වර්ණවත් කරන ඉතාමත් සොඳුරු අවස්ථාවක් මේ විදියට සනිටුවහන් වෙද්දී කතරගම දෙවියන්ගේ ඒ දේව ප්‍රතිමාව මහංගමට මහත් ආලෝකයක් අභිමානයක් සහ ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන අපේ ජාතියට ලේනෑකමක් තියෙන හැමෝගෙම භක්ති ආදරයට පාත්‍ර වෙච්ච කතරගම දේවරාජෝත්තමයන් වහන්සේ තමයි මේ විදිහට මහංගම පුණ්‍ය භූමිය ස්පර්ශ කරන්නේ. නැවත වාරයක් චුට්ටක් පිටිපස්සට වෙන්න කියලා මතක් කරනවා. දැන් අප ඉදිරියෙන් ගමන් ගන්නේ හනුමාන් නර්තනය. රාමායන පුවතේ එන වීර හනුමාගේ චරිතය නිරූපණය කරන සුවිශේෂී නර්තනයක් තමයි හනුමාන් නර්තනය කියලා කියන්නේ. ඈත අතීතයේ ඉන්දිය වීර කාව්‍යයක් වූ රාමායන සාහිත්‍යයෙන් එන රාම් රාවණ යුද්ධයේදී රාම කුමරුන්ට සහාය දුන්නු ප්‍රබල ධෛර්යයක් තියෙන වානර රජතුමා තමයි හනුම කියලා හඳුන්වන්නේ. ඉතින්
හනුමාන් දෙවියෝ මෑත කාලයේදී දේවත්වයට පාත්‍ර වෙනවා. ඉතින් හනුමාන් දෙවියන් සංකේතමත් කරමින් ගමන් ගන්නා මේ වානරයන්ගෙන් අනුහසින් හනුමාන් දෙවියන්ගේ ආශිර්වාදය මේ පිනැති අහංගම පුරවරයට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. වලිගේ ගිනි තියාගෙන යන හනුමාන් ඉන්නවා කිව්වට දැස් දෙකෙන් දැක්කේ අද තමයි චමිර මහත්තයා. හනුමා නර්තනය ඒ විදිහට අපි පසු කරගෙන යද්දී තවත් ලස්සන අංගයකටයි අපි යන්නට සූදානම් වන්නේ. අපි බලාපොරොත්තු වෙච්ච විදිහටම ඔබ බලාපොරොත්තු වෙච්ච විදිහටම මෙහංගම පුරවරයට මහත් අභිමානයක් ගෙන දෙන ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන මේ සුන්දර අවස්ථාවේදී මම හිතන්නේ ඒකාවඩි කණ්ඩායම මේ වෙද්දි තවත් නර්තනයකටයි ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්නේ. අපි බලමු මේ නර්තනයේ විස්තර කොහොමද කියලා. මේ අප ඉදිරියෙන් දැන් ගමන් ගන්නා නර්තනය තමයි කෝලාට්ටම් නර්තනය. දකුණු ඉන්දියාවෙන් විශේෂයෙන් තමිල්නාඩු ප්‍රදේශයෙන් අපිට උරුම වෙච්ච නර්තන කලාවක් තමයි මේ කෝලාට්ටම් කියලා කියන්නේ. මේ කෝලාට්ටම් සම්භවය හරිම සමීපයි අපේ ලීකෙලි නර්තනයට. ඉතින් පපර සද්දෙට කෝලාට්ටම් නර්තනය දමිළ ද්‍රවිඩ සම්භවයක් තිබුණත් හරිම නෑකම් කියන අපේ සිංහල ලීකෙලි නර්තනයට බොහොම සමීප නර්තනයක් තමයි මේ අපි දැකගන්නේ. ඒත් එක මතක් කරන්න ඕනේ මේ කෝලාට්ටම් නර්තනය සඳහා අපිට අනුග්‍රහය දක්වන්නේ දිලීප් ස්ටෝස් සහ ඉන්දුනිල් ස්ටෝස් අධිපති අපේ සහෝදර මහත්තුරුන් දෙදෙනා තමයි අපිට මේ නර්තනය සඳහා අනුග්‍රහය දක්වන්නේ. තවත් ලස්සන අංගයකටයි අපි යමු වන්නට සූදානම් වන්නේ. පෙරහැරේ ප්‍රධාන අංගයක් හැටියට සඳහන් කරන්න පුළුවන් වෙන මේ කාවඩේ නර්තනයත් එක්කම යන බොහොම අපූර්වතම නර්තන ශෛලියක් තමයි මේ විදිහට මේ පුරවරයට දායාද කළ දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ විස්තරත් කොහොමද කියලා. මොතු මේ සඳහා අනුග්‍රහය දායකත්වය ලබා දීලා තියෙන්නේ කවුද? මතක් කරන්න ඕනේ මේ අප දැන් ඉදිරියෙන් ගමන් ගන්නේ බැලන්ස් කියන කාවාඩි නර්තනයට අයත් එකක්. කතරගම කන්දස්වාමී දිව්‍ය රාජයන්න් කෙරෙහි උතුම් වූ දුෂ්කර වූ පූජෝපහාරයන් දක්වන වෙලාවන් වලදී අනිවාර්යෙන්ම රංගන කරන නර්තනයක් තමයි මේ බැලන්ස් කාවාඩි කියලා කියන්නේ. මෙය අපි දකින විදියට වඩා ඉතාමත් අමාරු නර්තනයක්. මොකද මොවුන් කිසිදු ගැට ගැහිමකින් තොරව තමයි මේ බැලන්ස් කරලා මේ කාවාඩිය හිස මත තියන් රඟ දෙන්නේ. ඒත් එක්ක මතක් කරන්න ඕනේ මේ බැලන්ස් කාවාඩිය සඳහා සාඩම්බර අනුග්‍රහය දක්වන්නේ දිලුම් හාඩ්‍යාරී අධිපතිතුමා. ඉතින් අපේ ආදරණීය දිලුම් හාඩ්‍යාරී අධිපතිතුමා තමයි මේ අහංගම පෙරහැරට බැලන්ස් කාවාඩි වලින් අනුග්‍රහය දක්වන්නේ. දෑතේ ආධාරයක් නැහැ, ශරීරයේ බැඳීමක් නැහැ. තියුණු නළල මත නාසයේ අග නිකට මද හිස මුදුනේ සර්ව බලධාරී දෙවියන් කෙරෙහි ඇති අචල ශක්තිය තමයි මොවුන් මේ පෙන්වන්නේ. ඇගේ සමබරතාවය තියාගෙන තමයි මේ නර්තනය දෙන්න ඕන. ඒකයි අපි අර හැමතිස්සම කියන්නේ. ඒ ශාස්ත්‍රයට ප්‍රවීණයන් සහ දක්ෂයින් නියම ගුරුහුරුකම් ලැබපු නර්තන කණ්ඩායමක් තමයි අපිට මේ දකින්න පුළුවන් වෙන්නේ. මේ නර්තනය යනකොටම ඔන්න මේ පෙරහැර අහංගම පුරවරයට දායාද කරපු ඒ මහා පුණ්‍ය ඇති මිනිස්සයා දැන් අපේ අභියසට ගමන් කරනවා. ඒ අපි හැමෝම ආදරයෙන් ආමන්ත්‍රණය කරන අපේ ආදරණීය රාළ සහෝදරයා ඔන්න දැන් මේ පෙරහැරත් එක්කම අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඔවුන්ගේ විශ්මිත ධෛර්ය ශක්තිය නිසා තමයි අහංගම පුරවරයට 7 වතාවක් පෙරහැරක් හම්බෙන්නේ. ඉතින් අපි ඔවුන්ට අනිවාර්යෙන් ආචාර කරන්න ඕන. මොකද ඔවුන් මහා ඉතිහාසයට අහංගම නාමය රණින් බබලවන්නට කටයුතු කරන පුරෝගාමියෙක්. ඉතින් අපි ඔවුන්ට ඇත්තටම හිසනම ආචාර කරන්න ඕන. ඉතින් නිශාන්ත ජයලත් මහත්මයා ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයට
බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මේ අහංගම පුරරයට දායාද කරාට. විශේෂ මතක් කිරීමක් කරන්නට ඕන. පෙරමුණේ රාළ තමයි මාත් එක්ක අද මේ විදිහට සම්බන්ධ වන්නේ. මේ පෙරහැරේ ප්‍රධාන බාරකරුවා මේ පෙරහැරේ සුවිශේෂීම බාරකරුවා හැටියට තමයි මේ රාළ මහත්මයා නිශාන්ත මහත්මයා සඳහන් කරන්නට ඕන. ඔහු මාස ගානක ලැබපු ඒ අත්දැකීම සහ අවුරුදු 7ක පළපුරුද්දත් එක්ක තමයි මේ තරම් ලස්සන වර්ණවත් ඉතිහාසගත වෙන පෙරහැරක් අහංගමට ගේන්නට කටයුතු සංවිධානය කරේ. ඉතින් මාස ගානක ඔවුන්ගේ උත්සාහය තමයි අද මේ මල්පල ගන්නවන්නට සූදානම් වන්නේ. ඉතින් මෙතුමා තමයි අපේ නිශාන්ත ජයලත් මැතිතුමා. එතුමාගේ පූර්ණ ශක්තිය, එතුමාගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම මේ අහංගම පුරවරට ලැබෙන මොහොතකදී තමයි මේ වෙනේ ලස්සන වූ පෙරහැරක් නිර්මාණය කළ දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඉන්න සියලු දෙනාගේම ආශිර්වාදය ඔබට නිරන්තරයෙන්ම ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ වැඩ කටයුත්තේ බාරකරුවත්වය ඔබ දරන නිසාවෙන් ඔබට දෙවියන්ගේ ආරක්ෂාව බුදුන්ගේ පිහිට නිරන්තරයෙන්ම ලැබෙනවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අනිවාර්යෙන් ඒ ස්තුතිය පුද කරාට මම නිහතමානීව අපේ චමීර මහත්මයාට ආචාර කරන ගමන් අපේ ආදරණීය රාළ මහත්මයා ඇතුළු මැලියගොඩ සන්නද්ධ තරුණ කැලට මේ වෙලාවේ අනේක වාරයක් ස්තුතිය පුද කරන අතරේ පතුරු නර්තනය ආරම්භ කරන හැටි දැන් අපි ඉදිරියේ දැක ගන්න පුළුවන්. ඒ නර්තනය ඒ විදිහට මේ ස්ථානය පහු කරගෙන යද්දී මම හිතන්නේ අහංගම පුරවරය එකම හිස් කොටක් බවට පත් කරලා තියෙනවා. එහි ගෞරවය සම්පූර්ණ හිමිවන්නට ඕන. ඒ ආදරණීය නිශාන්ත මහත්මයාටයි නිශාන්ත මහත්මයා සහ ඔහුගේ ඒ තරුණ කණ්ඩායමට මැලියගොඩ තරුණ ශක්තියටයි අපි මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරන්නේ.